ආපන් යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ දිවිනේ අංක 1 බෑන්ඩ් එක අති දක්ෂයෙක් වාගෙන. එයාගේ තොරතුරු වාසදේශ අලුත් සින්දු අහන යාළුවෝ ඔක්කොම කැමති ඇති. වෙන කවුරුත් නෙවෙයි. AJ සනිදප. ආයිබන් AJ. ආයිබන්. ඉතින් AJ මේ කොමාරි බොහොම අමාරුවෙන් කන්ටැක්ට් කරගෙන බිසි වෙලා ඉන්න වෙලාවක අමාරුවෙන් හරි කරගෙන කන්ටැක්ට් කරගෙන අපි ආව. ඉතින් AJ හම්බෙන්න. ඉතින් කියන්නකෝ මේ අපි කොහෙද මේ ඇවිල්ලා ඉන්න තැන කියලා. දැන් ඇවිල්ලා ඉන්නේ මොරටුවේ රාවතාවත්තේ සැලෝන් ශෂිනියකට. සැලෝන් ශෂිනිනේ. ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. අපි පස්සට කියන්නම් ඒ ගැන විස්තර ටික. ඉතින් AJ කියන්න මේ දවස්වල මොකද වෙන්නේ කියලා. මේ දවස්වල දන්න ඇති ගොඩක් අය දන්නවා අනතුරකට ලක් වුණා. ඉතින් ඒකට මේ දවස්වල ට්‍රීට්මන්ට්ස් කරනවා. බිසි කියන්නේ වැඩි බිසියක් තිබුණේ නැහැ. හොස්පිටල් එකේ දාන හිටියක් හිටියේ. ඊට පස්සේ දැන් නම් මේ දවස්වල ෂෝස් ටිකක් තියෙනවා. ඒ ටික ප්ලේ කරනවා. දැන් මේ දවස් ටිකේ සීසන් එක නිසා ෂෝ ටිකක් තියෙනවා. ෂෝ ටිකක් තියෙනවා. ඉතින් මේ AJ පොඩ්ඩක් කියන්නකෝ මේ දරුණු අනතුරකට පත් වුණා ඉතාලියේදී. ඒ ගැන පොඩ්ඩක් යාළුවෝ මේ හෙව්ව බැලුවා පොඩ්ඩක් විස්තර කියන්නකෝ මොකද උනේ කියලා අතරම. ඔක්තෝබර් මාසේ 29 වෙනිදා අපි යුරෝප් ටුවර් එකේ මං හිතන්නේ 14 වෙනි ෂෝ එක 14 වෙනි ෂෝ එක ප්ලේ කරා ලූකවල. ඊට පස්සේ එන ගමන් තමයි අපි නවාතැන් අරගෙන හිටියේ වෙරෝනවල. වෙරෝනවලට එන ගමන් තමයි මේ අනතුර සිද්ධ වුණේ. ඉතින් හිතා ගන්න බැරි විදිහ අනතුරක්, හිතා ගන්න බැරි විදිහට වෑන් එකේ හිටපු සියලු දෙනාම බේරුණා. හාස්කමක් කියලා තමයි ගොඩක් අය කියන්නේ මිරකල් එකක් කියලා. ඔව් ගොඩක් කට්ටිය කිව්වා ඒ ගැන හාස්කමක් තමයි කියලා. ඔව් ඉතින් සාමාන්‍යයෙන් ඉතින් සුළු තුවාල කට්ටියට උනා තුවාල ලැබුවා. තාමත් හොඳ වෙමින් පවතිනවා. තාමත් ඉතින් අතුරු ආබාධ බෑන්ඩ් එකේ කීප දෙනෙක්ට තිබෙනවා. මටත් ඉතින් තාම ෆුල්ම රිකවර් වෙලා නැහැ. මම ලංකාවටත් ඇවිල්ලා ආසිරියගේ හිටියා දවස් 4ක්. ඉතින් දැනට මසල් ඩැමේජ් තියෙනවා. මගේ ලං එකෙත් පොඩි අවුලක් තියෙනවා. ඒක රිකවර් වෙන්න ඉතින් රෙස්ට් කරන්න කියලා තමයි කියන්නේ. උනාට මේ දවස් ටිකේ ෂෝ වලට යනවා. යන්න වෙනවා අනිවාර්යෙන්ම. මේ මොකක්ද ඇත්තට මෙදා වුණේ මේ වාහනේ යද්දී? වාහනේ යද්දී ඉස්සරහා තිබ්බ පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න බැරුව ඉස්සරහා තිබ්බ කන්ටේනර් එක වැදුනේ. වැදුනා කියන්නේ ඒ වෙලාවේ නිදාගෙන හිටිය කට්ටිය. ඒක නිසා මං හිතන්නේ ඒක නිසා තමයි ඩැමේජ්. ඩ්‍රයිවර්ටත් නිින්ද ගිහින් නෑ ඩ්‍රයිවර් නිින්ද ගියේ නෑ. ඩ්‍රයිවර් කන්ට්‍රෝල් කරගන්න බැරුණා වාහනේ. ඔව් ඉස්සරහා තිබ්බ කන්ටේනර් එක අපේ ට්‍රැක් එකට දාලා එතකොට යන ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගන්න බැරුව ඉස්සරහා එකේ වැදුනා. ඉතින් ඒ වෙලාවේ නිදි ඇත්තටම හරියටම මොකක්ද උනේ කියලා අපි තාම දන්නේ නෑ. කවුරුත් දන්නේ නෑ. ඉතින් ඒ වෙලාවේ බෑන්ඩ් එකේ ශාන් අයියයි සංජු සහ අපේ ඔඩියෝ ඉන්ජිනියර් රනිල් ලැරෙන් අනිත් කට්ටියම හිටියා. ඉතින් මේ කට්ටියම යනතුරෙන් ඩැමේජස් තියෙනවා හැමෝටම. දැන් ඒ කට්ටියගේ තත්ත්වය කොහමද මේ? අජිත් අයගේ ගොඩක් මූණේ අජිත් අයගේ මූණ වැදුනා. නාය වගේ ඩැමේජ් එකක් නාය යාගේ මම හිතන්නේ යාට මූණට මැහුම් 17ක් දැම්ම මූණේ මෙතනට කට ඇතුලේ. ඔව් ඊට පස්සේ ඩික්සන් අයගේ කකුල වැදිලා ඩික්සන් අයගේ පොඩි ට්‍රීට්මන්ට් එකක් යනවා යාගේ අසනීපයකට. ඒකත් එක්ක ඩික්සන් අයගේ කකුල තත්ත්ව පොඩ්ඩක් අසාධ්‍ය වුණා. ප්‍රසංගයකෙත් වැදිලා තිබ්බා. චන්දනයගෙත් තියෙනවා. ඊට පස්සේ නිලාන්ගේ බෙල්ල පොඩ්ඩක් අවුල් වුණා. එතකොට ගෑන් අයගෙත් නිකට එහෙම වැදිලා දතක් කැඩුණා තව. ඒ වගේ ඉතින් සෑහෙන්න අලාභහානි වුණා. ඒ වුණාට අපි වැඩි කට්ටියට ඒක ඉන්ෆෝම් කරේ නැහැ. ඒ වෙලාවේ දරුණු තත්ත්වයට ගිහිලා තියෙනවා. ඇත්තටම අපි මේ බලන් ඉන්නේ යාළුවෝ දන්නේ නැති ඔච්චරම දුර සාමාන්‍යයෙන් ඔය වගේ ඇක්සිඩන්ට් එකක් වෙලා හේින්න නැත් කියන්නේ ජීවත් වෙන ප්‍රමාණය අඩුයි කියලා. හයිවේ එකේ ඇක්සිඩන්ට් එකක් මොකද මේ ලංකාවේ වගේ නෙවෙයි. මේ රටවල හයිවේ කියන්නේ වාහන ගොඩක් යනවා ස්පීඩ් එකත් වැඩි නේද? ඔව් ඒ වගේම දේවල් සෑහෙන ඉගෙන ගත්ත ඒ රටවල අපිට මේ ට්‍රීට්මන්ට් කරපු විදිය වෙලාවෙල් ඇම්බියුලන්ස් ඇවිල්ලා අපිට සෑහෙන ඉතින් අපිව ස්ථාවර තත්ත්වයකට ගත්තා. ට්වයිස් ඉතින් ඒ මාසනීප තත්ත්වයෙන් අපි එහෙ ඉඳලා මෙහෙට ආවට පස්සේ පොඩ්ඩක් මගේ තත්ත්වේ බරපතල වුණා. මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා එහෙම මට තාමත් හුස්ම ගැනීමේ පොඩි අපහසුතාවයක් තියෙනවා. ඉතින් මේ අතේ පොඩි අවුලක් තියෙනවා. ඒවට ට්‍රීට්මන්ට්ස් යන ගමන් ඉතින් පුළුවන් විදියට සංගවලට සහභාගී වෙනවා. ඉතින් අපි මමත් යාළුවෝ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ ඉස්සරහට මේ වගේ අනතුරට ඔව් හැමෝටම කිසි වෙලට එහෙම දෙයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මොකද මේ වගේ මේ දක්ෂයෝ සංගීත කණ්ඩායමක් අපිට අනිවාර්යෙන් ලංකාවේ ඉන්න ඕන. ඉතින් ඔහොම තමයි ඇක්සිඩන්ට් එක නැතත් වුණේ. AJ අපි කියමු දැන් මේ කොහොමද මේ ගම්පලාත කොහොමද AJ එකේ කොහොමද ඉස්කෝලේ කටයුතු කොහොමද
මම ජීවත් වෙන්නේ කොට්ටාවේ රුක්මල්ගම කියන ප්‍රදේශයේ. ඉස්කෝලේ ගියේ පොඩි කාලේ ඉඳන්ම සාන්ත පීතර විදුහල කොළඹ 4. ඉතින් එහෙ තමයි ඉගෙන ගත්තේ. එච්චර ඉතින් වෙන පොඩි ඉතින් ඩිප්ලෝමා සරීමේ තියෙනවා. මියුසික් නිසා ඔක්කොම සියලු දේ අතහැරලා මියුසික්ම කරන්න පෙළඹුණා. ඉතින් මේ කොහොමද පවුලේ කට්ටිය අම්මයි තාත්තයි නංගි මල්ලි. මේ එතකොට මේ ඒජේ මොකද දැන් මේ ඉස්කෝලෙන් ආభాෂයාවද මේ මියුසික් ෆීල්ඩ් එකට යන්න එහෙන් නැත්නම් ගෙදර පසුබිමක් හැදුනද සංගීත පැත්තෙන් ඉහළට යන්න මොකද්ද කොහොමද උනේ ඒක? ගෙදර කියන්නේ ගෙදරින් කිසිම විරුද්ධත්වයක් තිබුණේ නැහැ අම්මගෙන් එහෙම මට සංගීත කටයුතු කරන් යන්න. ඉතින් ඒක නිසා සහ ඉස්කෝලේ අපේ සාන්ත පීතර විදුහල ගාම දන්නවා සංගීත පසුබිමක් තියෙන ඉතින් හැමතිස්සෙම සාමාන්‍යයෙන් තරංග වලට ඉදිරිපත් වෙනවා. අපි ඒවට මාර විදියට පුෂ් කරනවා යන්න කියලා. ඊට අමතරව චර්ච් එක අපේ රුක්මාර්ගම චර්ච් එකෙන් තමයි ගොඩක්ම උදව්වක් ලැබුණේ. ඉතින් මතක් කරන්න ඕනේ එස්ටර් ගුණසේකර ආන්ටි එස්ටර්ව. එයා තමයි මට මුලින්ම සංගීතය ඒ කියන්නේ අපි කවුරුත් අපේ ඇඟේ තිබ්බට මියුසික් අපේ එළියට දැනගන්න ඕනේ. එයා තමයි මියුසික් ඇඟෙන් එළියට අරගෙන අපේ චර්ච් අපි පස්සෙන් ඇවිල්ලා චර්ච් ස්ක්වයර් එකේ අපි හිටියේ. ඊට පස්සේ එයා තමයි අපි හොටෙල්ස් වලට එක්කන් ගිහිල්ලා සිං කරන්න තැන් මේවා කරලා මම අවුරුදු මුලින්ම මම සිං කරේ මට මතකයි ක්‍රෙස්කැට් ලොබි එකේ සිං කරා ගලදාරි ලොබි එකේ සිං කරා. එතකොට මට අවුරුදු 13ක් විතර. ඉතින් ඒ කාලේ ඉඳන් අපිව ඒවට බය නැති කරලා ඒ තත්ත්වයටපත් කරා. ඒ කියන්නේ පල්ලියේ මේ ගීතිකා ගායනා කරලා ඒ තැනින් තමයි පටන් ගත්තේ. අපි දක්ෂතාවය දැනගෙන ආන්ටි එස්ටර්ලා අපේ දක්ෂතාවය දැනගෙන අපිව ඒ තැනට යොමු කරා. ඊට පස්සේ පාසලෙන් අපේ ඉස්කෝලේ කොහොමත් ඒ ආభాෂ තියෙනවා අනිවාර්යයෙන්ම. සාන්ත පීතර විදුහලේ අපේ සෑහෙන මියුසිකල් හිස්ටරි එකක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක මට ඉස්කෝලේ මියුසික් සර්ලා දෙන්න මතක් කරන්න ඕනේ. සමන්ත අමරජීව චන්දිම රත්නායක කියන සර්ලා දෙන්න. ඒගොල්ලෝ අපිට ඔවුන් දෙපොළ සෑහෙන්න අපෙන් පස්සේ ඉඳලා සපෝට් එකක් දුන්නා. ගමනට සපෝට් එකක් දුන්නා. ඒ කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. පාසල් ගමන අනිවාර්යෙන් අමතක වෙන්නේ නැහැ. මොකෝ අපි තාමත් දැන් මම එක වසරේ ඉඳලම අපි තාමත් ඉස්කෝලේ යනවා. අපි තාමත් යාළුවෝ කට්ටිය හම්බ වෙනවා. අපේ ඉස්කෝලේ පරිසරය හදලා තියෙන මේ විදිහට අපි තාමත් ඉස්කෝලේ ඒ කියන්නේ අවුරුද්දට එක සැරයක් අර යන එකද? එහෙම නෙමෙයි අපිට ඉස්කෝලේ ඕල් බොයිස් ක්ලබ් එකක් හදලා තියෙනවා. සෙට් වෙනවා නම් බොනවා කන ඕනේ ඔක්කොම දේවල් අපිට ඒ කියන්නේ දැන් ඇත්තටම ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් මම කියන්නේ පොඩ්ඩක් බිසි ලයිෆ් එකකින් මිදලා ඇවිල්ලා පොඩ්ඩක් ඒ විදිහට අපේ පාසලේ තාමත් හදලා තියෙන මේ පසුබිම ඉතින් ඇත්තටම ආඩම්බරයි අපේ පාසල. එතකොට මම මතකයි ක්වයර් එක සියලු දෙනාම ගීත කණ්ඩායම මට මාර පිටුවහලක් වුණා. එයින් තමයි සංගීත ගමන පටන් ගත්තේ. ඒජේ ආෆ්ටර් ස්කූල් ඒ කියන්නේ ඉස්කෝලේ ජීවිතෙන් පස්සේ මේ දැන් මියුසික් ෆීල්ඩ් එකේ ඇතෑරගෙන යන ඉතින් පටන් අරගෙන ඉහළට ඉතින් ඒ කාලේ මොන බෑන්ඩ් වලද හිටියේ මේ මොන වගේ තැන්වල මොන වගේ පබ් වල ප්ලේ කරේ? ඔව් එතකොට ස්කූල් ආෆ්ටර් ස්කූල් ඉවර වෙච්ච ගමන් ස්කෝල් ඉවර වෙච්ච ගමන් අපි කට්ටිය එකතු වෙලා ස්කෝලේ කට්ටිය එකතු වෙලා ස්කෝලේ අපිත් එක්ක හිටපු සෙට් එක දැම්මා ස්මෝක් කියලා බෑන්ඩ් එකක්. ඒක අපි සෑහෙන කොළඹ තියෙන පබ්ස් වල ප්ලේ කරා. ඒ කාලේ මාගරීටා බ්ලූ, එතකොට ෆ්ලෝ බයියෝ, එතකොට ඒ වගේ තිබ්බ ප්‍රධාන පෙළේ ක්ලබ්ස් පබ්ස් දෙක තුනක ප්ලේ කරා. ඒ මොන කාලේ විතරද? ඔය 2009න් පස්සේ 9 10 වගේ. 2009 10. ඔව් මට හරියටම කාලවක වුණ මතක නැහැ. ඊට පස්සේ මම එකතු වුණා අපි ෆයර් කියලා සංගීත කණ්ඩායමක්. ඒකෙත් ඒ ක්ලබ් පබ්ස් වලම තමයි මේන්ලි ඉතින් තියෙන පබ්ස් ටිකේ තමයි ප්ලේ කරන්නේ. R&B, මාගරීටා බ්ලූ, ෆ්ලෝ බයියෝ ඒ වගේ සීමිත ක්ලබ්ස් ප්‍රමාණයක් තමයි. ඊට අමතරව අපි කැසිනෝස් වල ප්ලේ කරා Mondays, Tuesdays වගේ. ඉතින් ඊට අමතරව වෙඩින්ස් ප්ලේ කරා. ඒ කාලේ කොමත් වෙඩින්ස් දින ඩාන්ස් කියන දේ අපේ ඒ කාලේ මහ ලොකුවට මේ දැන් ඇත්තටම එකෝස්ටික් බෑන්ඩ්ස් සෑහෙන්න තියෙනවා. ඒ වුණාට ඒ කාලේ හරිම සීමිත සංඛ්‍යාවක් තිබ්බේ. අනික ගොඩක් කට්ටිය ඒක ආසයි තරුණ කට්ටිය ඉන්න බෑන්ඩ්ස් පොඩ්ඩක් මෙයා වෙන්න. අනික අපේ රේට්සුත් මහ ලොකු ගණන් නැහැ. ඊට පස්සේ එහෙම කියලා පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් බෑන්ඩ් එකක් විතර මම සෙට් වුණා. එතකොට පර්ල් කියලා බෑන්ඩ් එකක් සාමාන්‍ය වෙස්ටර්න් ෆීල්ඩ් එකේ ගොඩක් අවුරුදු 35ක් 40ක් විතර තිබ්බ බෑන්ඩ් එකක්. ඒ බෑන්ඩ් එකට මම සෙට් වුණා. ඊට පස්සේ හීට් බෑන්ඩ් එකේ සෙකන්ඩ් ලයින් අප් එකේ හිටියා. ඒක එතකොට ඔය 2012 13 වගේ කාලේ. පස්සේ 13 14 15 වෙනකන් අපි එකතු වෙලා සංගීත කණ්ඩායම් දෙකක් හදාගත්තා.
ඒ විවිධ හේතු මත තැන්වලට දාන්න අපි මොකද ප්‍රධාන අරමුණු සංගීත කණ්ඩායමක් වශයෙන් ප්‍රසිද්ධ වීමට අමතරව මුදල් ලිපීම මාර්ගයක් නිසා ස්මෝක් සංගීත කණ්ඩායම අපි අර කියපු සංගීත කණ්ඩායම දිගටම පවත්වන්න ආවා. ඊට පස්සේ ෆ්‍රීස් කියලා තව සංගීත කණ්ඩායමක් බෑන්ඩ් එකක් ඒක අපේ මගේ මිත්‍රයා සෙනාල් කපු කියන එයා තාම කරගෙන යනවා බෑන්ඩ් එක. ඉතින් එහෙම එතකොට දා සනිද අපිට එනකම් ওই තත්ත්වය තමයි රඳා පැවතුනේ. ඉතින් ඒක තමයි බෑන්ඩ් ආපු බෑන්ඩ් ඊට මැද ඉතින් මෙහෙමයි. සාමාන්‍යයෙන් ඔය සීන් එකේ ඉද්දී සාමාන්‍යයෙන් වෙස්ටර්න් ෆීල්ඩ් එකේ ඉද්දී ඒ කියන්නේ ෆ්‍රීලාන්ස් වැඩ ගන්න පුළුවන්. ෆ්‍රීලාන්ස් වැඩ ගන්න පුළුවන්. අනිත් තැන් වලට ගිහිල්ලා සිංදු කියන්නේ. ඔව් දැන් ඔයා මම කියමු හරි අදාද සිංග අපේ බෑන්ඩ් එක සිං කරන සිංගට බෑ. ඔයාට වෙලා සිං කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ ඉංග්‍රීසි සෝංග් ලිස්ට් එකේ තිබ්බ සින්දුකම 300ක් විතර. මට මතකත් නැහැ සෑහෙන සින්දු ප්‍රමාණයක් තිබ්බ. සාමාන්‍යයෙන් කොමන් සින්දු තියෙනවා. හැම බෑන්ඩ් එකක්ම ප්ලේ කරන. ඉතින් ඒක නිසා හරි ලේසි. ඒ වගේ හරි අද මචං මෙයා නැහැ එහෙනම් ගෙනවාද අපිත් එක්ක සිං කරන්නකම ගිහලා සිං කරනවා. ඉතින් ප්‍රධාන අරමුණ මුදල් ලිපේ. ඒජේ දැන් ඔයා ඉකෝස්ටික් කැටගරි බෑන්ඩ් එකේ ඉඳලා මේ බීට් බෑන්ඩ් කැටගරි සනිදප සෙට් උනේ කොහමද? ඔක දැන් අපේ යාළුවෝ බලන් ඉන්නේ ඕක අහනකන් තමයි ප්‍රශ්නේ. ඔව්. කොහොමද ඒක කියන්නේ? ඉතින් ජීවිතේ එක ස්ථානයක් එනවා. ඉතින් ආර්ථිකමය වශයෙන් ස්ටේබල් වුණාට මියුසික් ෆීල්ඩ් එකේ ස්ටේබල් ගතිය අඩුයි. ඉතින් එහෙම වුණාම ස්ථාවර වෙන්න උවමනාවක් තිබ්බා. ඊට අමතරව මට මගේ හොඳම මිත්‍රයෙක් වත්සලා ගුණතිලක මගේ සහෝදරියක්. ඉතින් එයා කිව්වා මට කතා කරලා මචං මෙහෙම සනිදපේකට වෙස්ටර්න් වෝකලිස්ට් කෙනෙක් හොයනවා. මම කියන්නේ මම සනිදපට යද්දී මම කිව්වේ සිංහල සින්දු ඉතාමත් සුළු ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් 5-6ක් විතර. අනිවාර්යෙන්ම පබ් වල ඉකෝස්ටික් ගන්නකොටද ඒවයි කියන්නේ ඉංග්‍රීසි සින්දු තමයි ඔක්කොම කිව්වේ වැඩියෙන්ම. ඉතින් මට ඊට පස්සේ මෙහෙමයක් තියෙනවා කිව්වම මම ඇත්තරම මම කවදාවත් මේ බීන් බෑන්ඩ් කැටගරි කියන එක ෆලෝ කරලම නැහැ. සනිදප බෑන්ඩ් එකට යනකොට සනිදප බෑන්ඩ් එකේ මම කිසිම කෙනෙක්ව අඳුරන්නේ නැහැ. ඒක මතක් කරන්න ඕනේ. ඒක කියන්නත් ඕනේ. මට ප්‍රසංග අයියව සින්දු නිසා ෆේමස් නිසා මතකයි. නොයෙල් අයත් වෙස්ටර්න් සීන් එකේ පොඩ්ඩක් කාලයක් හිටපු නිසා පොඩි මේකක් තිබ්බට මම එච්චර කාගෙනවත් සනිදප කවුද ඉන්නේ සනිදප කියන්නේ මොකක්ද කියලාත් මං ගාව යන දැනුමක් තිබුණේ නැහැ. ඒක ඇත්ත කතාව. බෑන්ඩ් එකක් දන්නවා ඒක. ඊට පස්සේ මෙහෙම කතා කරලා වත්සලා කිව්වා යන් මට බෑ යන්න බෑ මෙහෙමයි මෙහෙම මම මේ සීන් එකට සෙට් වෙයිද දන්නේ නැහැ හරියන්නේත් නැහැ හරි යන් කියලා මම ගියා. ගිහිල්ලා ඉවරලා දැන් මේ පොඩි බාධා කිරීමක් කරන්න ඕන. හිතුන්නේ නැද්ද දැන් ඔයා යන්න අකමැති වුණා කියලා කිව්වා. මම මේ අකමැති නෙමෙයි මාව සෙට් වෙන්නේ නැහැ නේ. සෙට් වෙන්නේ නැහැ කියලා මම අහන්න ගියේ. දැන් මේ ඉකෝස්ටික් බෑන්ඩ් එකක ඉඳලා ඒකේ යන්නේ අමුතුම සිස්ටම් එකකට සින්දුනත් යන්නේ. දැන් බීට් බෑන්ඩ් කැටගරි බෑන්ඩ් එකකට එනකොට මේ බීට් බෑන්ඩ් එකට යන වෙනම ඔව් ඒ දැන් අපි තනිකර ඉකෝස්ටික් හිතුන්නේ නැද්ද මොකද්ද මේ එහෙම හිතුණාට? ඔව් ක්ලබ් පබ් සද්දෙත් එක්ක බලද්දි මේක වෙනම සද්දයක්. අපි මේ බීට් බෑන්ඩ් සද්දේ වෙනස් අපේ එක්කේ තනිකර වෙනම සද්දයක් ඉතින්. ඒ දෙක කනට සෙට් උනේත් නෑ ඒකට සෙට් උනේත් නෑ මුලින්ම. ගියා ගිහිල්ලා ඉවරලා මම ගියේ එකම සීන් එක මාව උතන්ට සෙට් වෙන්නේ නැහැ කියලා එකේ තමයි ගියේ මම මේ බෑන්ඩ් එකේ මේක නේ මාව සෙට් වෙන්නේ නැහැ. මම වෙස්ටර්න් සිං කරලා තියෙන්නේ මම සිං කරලා තියෙන්නේ ක්ලබ් පබ් වල මගේ තියෙන කැපැසිටි එක වෙනස්. ඒ කියන්නේ මම කරන දේ වෙනස්. ඊපස්සේ මං ගියා. ගිහිල්ලා පුදුමයට කරුණක් කියන්නේ වෙස්ටර්න් සිං කරපු කීප දෙනෙකුත් උතන වෙස්ටර්න් බෑන්ඩ් වල ක්ලබ් පබ් ඒ කරපු බෑන්ඩ් වල සිං කරපු 3-4 දෙනෙකුත් උතන හිටිය අවස්ථාවේ. ඉතින් මම ගිහිල්ලා මට කියන්නේ කොසින්දු ටිකක් මම කියලා ඉවරලා ඊට පස්සේ ශාන්නයත් එක්ක ගිහලා පල්ලෙහාට ගිහලා කතා කරලා විස්තර අහලා එතන වත්සලත් ආවා එදා. එහෙම මේ ගියා. ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ කෝල් එකක් දීලා කිව්වා මල්ලි මේ සංගීතයත් හම්බෙන්න ඕනේ කිව්වා. මොකද කෞෂාන් මම දන්නවා පොඩ්ඩක් අපේ ඉස්කෝලේ ගියේ කෞෂාන් සෙන්ට් පීටර්ස් කොලෙජ් මයි ගියේ. කෞෂාන්ත් කතා කළා මම කෞෂාන්ගෙන් විස්තර අහලා මෙහෙම කොහොමද වෙන්නේ කියලා. කෞෂාන් කියන්නේ කවුද එතන? සංගීතයගේ පුතා. සංගීතයගේ පුතා. ඊට පස්සේ ඒ කාලේ මිහිඳුත් වායෝ මිහිඳුත් එක්කත් මයි කන්ටැක්ට් එකක් තිබ්බ මම එයාටත් කතා කරලා ඊට පස්සේ කොහොමද තත්ත්වය කියලා හරි මචං කිසි අවුලක් නැහැ මේ වැඩේ වෙන්නේ කියලා මං ගියා. ගිහිල්ලා ඉවරලා සංගීතයත් හම්බෙලා එයාත් එක්ක සිං කරලා එයා ඒ විදිහට එයා කිව්වා මල්ලි හෙට ඉඳන් ඔයාට එන්න පුළුවන් හෙට ඉඳන් මෙහෙම කට්ටිය බැලුවා ඒ උනට වාසේ මොකද මට මගේ මෙච්චරයි මට කියන්න පුළුවන් මම පුරුදු වෙලා වැඩේ ඉදිරියට කරගෙන යන්නම් කියලා. ඒ කියන්නේ මේ ශාන් අයියයි සංගීතයයි තමයි ඔක බෑන්ඩ් එක කරා යන්නේ. ඉතින් ශාන් අයියෙන් පස්සේ සංගීතයට දාලා බලන්න ඉතින් සංගීතය තමයි ප්‍රධාන තීරණය ගත්තේ වෙලාව. සංගීතය තමයි මාව ඒ අවස්ථාවේ මේකට සම්බන්ධ කරගත්තේ.
ඊට පස්සේ සංගීතය කිව්වා මෙහෙමයි ඒජේනවා මෙහෙමයි ඒ ගෙවීම කට්ටියට කරන ගෙවීම සමානව ඒ විදිහටම වෙන්න ඕනේ. එතකොට කිසි වෙනසක් නැතුව ඒ විදිහටම මට ඒ බෙනිෆිට්ස් ඔක්කොම හම්බුණා බෑන්ඩ් එකෙත්. ඉතින් සෑහෙන්න කට්ටක් කෑවා. මං උදව් කරපු කට්ටිය ගොඩක් ඉන්නවා. ශාන්නෑ මතක් කරනවා. ශාන්නෑ ගොඩක් සින්දු මං ගොඩක්ම සිංහල සින්දු පැත්ත හදාගත්තේ ගයිඩ් ට්‍රැක්ස් කියලා. ඒ කියන්නේ අපේ බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරද්දී මේ සාමාන්‍යයෙන් හැමෝම දන්නා මියුසික් ෆීල්ඩ් එකේ අපේ බෑන්ඩ් එක ගොඩක් ප්‍රැක්ටිස් කරන බෑන්ඩ් එකක්. මොකද මං ගැන අතාරිම බෑන්ඩ් එක ඇත්තටම ප්ලේයින් අතින් පර්ෆෙක්ට්. සනිදා බැකින් කිව්වම පස්සේ යාළුවෝ හැමෝම දන්නවා අංක එක කියලා. ඒ අතින් බලද්දි සිංහලෙන් කිව්වොත් අපි හාව වගේ. ඒ බෑන්ඩ් එක ප්ලේයින් අතින් ට්‍රැක් එකක් ගත්තොත් ඒ ට්‍රැක් එකේ ඒ විදිහටම ප්ලේ කරනවා කිසිම අඩුපාඩුවක් නැතුව. ඒකට වෙන මහන්සිය මම දැක්කා. සාමාන්‍යයෙන් සින්දුවක් බලලා එතනින් ඉවර කරන බෑන්ඩ් එක නෙමෙයි. ඒක හරියනකම්ම ආයි ගහනවා. ඉතින් ඒ ගහද්දි මමත් ඒ දැන් හිතමු අපි රූකාන්ත මහත්මයා කියලා හිතමු සින්දුවක් ප්‍රැක්ටිස් කරනවා. සින්දුව ප්‍රැක්ටිස් කරද්දී ගයිඩ් එක සින් කරන්න එපා කවුරු හරි. මම මේ සින්දුව බලාගෙන යනවා. එහෙම සින්දු සෑහෙන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ මම මතක් කරන්න ඕනේ පළවෙනි පාර මතක් කරන්නේ මම මේ කට්ටියම මේ පළවෙනි පාර මේ වගේ ඉන්ටර්විව් එකක් තියෙන නිසා සෑහෙන්න විස්තරාත්මකව කරන. මතක් කරන්න ඕනේ නොයෙල් අයියා ලොකු සහයෝගයක් ලබා දුන්න නොයෙල් රාජ්. අයකල්ලේ බෑන්ඩ් එකේ මේ ප්‍රැක්ටිස් කරනකොට නොයෙල් නෑ ප්‍රැක්ටිස් කරන අපිත් එක්ක නොයෙල් අය හිටියනේ. මොකද කොහොමද වෙනවා අපේ ප්‍රැක්ටිස් වලට ඉතින් එනවා. නොයෙල් අයගේ කිව්වොත් කිසිම ගුරු මුෂ්ටියක් නැතුව සියලු දේම එයාගේ දේවල් කියලා දුන්නා. දැන්ටත් නොයෙල් අය කතා කරනවා. ඊට පස්සේ එයා සිගින් පැත්තෙන් කතා කරන්න පුළුවන් මොකද හැමෝම දන්නවා නොයෙල් රාජ් කියන්නේ මේ ෆීල්ඩ් එකේ අතිදක්ෂයෙක්. එයාගෙන් දැනුමුතුකමක් ගන්නවා කියන්නේ ඇත්තටම මමත් භාග්‍යවන්තයි එම ගන්න ලැබීම. ඊට පස්සේ ශාන්නය මතක් කරන්න ඕනේ ප්‍රසංග අයියා බෑන්ඩ් එකේ සියලු දෙනාම විශේෂයෙන්ම අජිත් අයියා අජිත් අයත් එක තමයි වැඩිම කාලයක් ගත කරේ බෑන්ඩ් එකේ. ඊට අමතරව මතක් කරන්න ඕනේ නිලංග අයියා නිලංග සිල්වා මට ඉස්සෙල්ලා බෑන්ඩ් එකේ හිටියේ නිලංග අයියාත් මට කෝල් කරගෙන මල්ලි විස්තර මට කියනවා මෙහෙමයි සිංගින් පැත්ත අරම. ඊට පස්සේ මතක් කරන්න ඕනේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ රෝස් අයියා මතක් කරන්න ඕනේ. පළවෙනි පාර ඒක මතක් කරන්නේ අපිට මේ ඒජේ අපිට මතක් කරන්න ගොඩක් කට්ටිය ඔයාලට ඉන්නවා. ඒක අපි පස්සට දාමු මතක් කරන්න. මේ ඒ ගැන මේ අනිවාර්යයෙන්ම ඔයාගෙන් මම අහනවා මතක් කරන්න කට්ටිය. දැන් මේ ඔය සිංහල සින්දු කියන්නේ ඉතින් ඔහොම ගිහිල්ලා ගයිඩ් එකේ ප්‍රැක්ටිස් කරනකොට ගිහිල්ලා කොහොම හරි ට්‍රැක් එකට දාගත්තා සිංහල සින්දු. ඔව් ට්‍රැක් එකට දාගත්තා. සින්දු සෑහෙන්න ඉගෙන ගත්තේ අමතරව. ට්‍රැක්ස් සින් කරලා සිංගින් සයිඩ් එක සෑහෙන්න හදාගත්තා. ඊට පස්සේ කාලයක් තිබ්බා හින්දි තමිලුත් සින් කරා පොඩ්ඩක්. ඊට පස්සේ බොබි එන්න මැද හරියක් තිබ්බා. ඒ හරිය සින් කරනවා. ඊට බොබිත් අයින් වෙලා ඒ මැද හරියක් තිබ්බා. හින්දි තමිල් සින් කරා. ඒ වයින් සෑහෙන්න ඉතින් හැදුනා. හින්දි තමිල් මේ පැත්ත හැදුනා. ඊට පස්සේ ඉතින් බීට් බෑන්ඩ් කැටගරිය කියන්නේ සනිදප යන ට්‍රැක් එකට වත් වැටුණා මේ ගානට සෙට් වෙලා. ඔව් සනිදප කියන්නේ මෙහෙමයි. සනිදප බීට් බෑන්ඩ් කැටගරි එකටම මම දාන්නේ නැහැ. ඒකයි තියෙන විශේෂත්වය. මොකද විශේෂත්වය තියෙන්නේ කියන්නකෝ. සනිදප සාමාන්‍ය කෝස්ටික් පැත්තත් ප්ලේ කරන්න පුළුවන් බෑන්ඩ් එකක් කියලා මම කියන්නේ. ඒ කියන්නේ දෙපැත්තෙම හරි මැද යන බෑන්ඩ් එකක්. දෙපැත්තටම සමානව යන බෑන්ඩ් එකක්. අපි ඕගොල්ලෝ දන්නවා ඇති ගොඩක් අය සනිදප සාමාන්‍යයෙන් ඔය රැල්ලට යන්නේ නැහැ. අපි ප්‍රතිපත්තියක් විදිහට තමයි මම හිතන්නේ එහෙමයි. ඔය නන් ස්ටොප් අරේ මේ ප්ලේ කරලා එහෙම නෑ. ගොඩක්ම ඉඳගෙන බලන අයටත් හිටගෙන බලන අයටත් නටන අයටත් තුන් පැත්තම ටාගට් කරලා කියන්නේ තරුණ මහලු වැඩි හිටිය ඔය සියලු දෙනාම ටාගට් කරලා ප්ලේ කරන බෑන්ඩ් එකක්. අනිවාර්යයෙන්. එතකොට ඉන්ඩෝ පැත්ත මම දන්න ආකාරයට විශිෂ්ටම විදිහට ප්ලේ කරන්න පුළුවන් සංගීත කණ්ඩායමක්. ඒ කියන්නේ හැම පැත්තම ටාගට් වෙන. ඉතින් ඒක නිසා මම බීට් බෑන්ඩ් කැටගරි එකටම සනිදප දාන්නේ නැහැ. මොකද මේ මගේ වැඩේ මගේ වෙස්ටර්න් පැත්තත් සිං කරගන්න පුළුවන් සංගීත කණ්ඩායමක්. ඒ හරියන විදිහට මම ඒ පැත්තට වෙනස් වුණා නෙවෙයි පොඩ්ඩක් ඇඩ්ජස්ට් වුණා. ඔව් මේ විශේෂයෙන් මේ අපි මතක් කරන්න ඕනේ මේ මම දැකලා තියෙනවා මේ බීට් බෑන්ඩ් කැටගරියට දාන්න එපා කියනකොට දැන් මතක් කරේ මේ අපේ ප්‍රසංග අයියා හැම කෝස්ටික් ඩ්‍රම් එක තියාගෙන ප්ලේ කරන ඩොල්කී අපි දැකලා තියෙනවා. ඒ වගේ ප්‍රසංග වල මේ කරනවා. ඉතින් දෙපැත්තටම ප්ලේ කරන්න පුළුවන් බෑන්ඩ් එක තමයි සනිදප කියන්නේ. ඉතින් ඒජේ ඔය දැන් මතක් කරපු වෙලාවේ අපිට මේ දැන් කතා කරගෙන ගොඩක් ආවනේ. අපි අර ඉස්සර පබ්බල කිව්ව සින්දුවක් සනිදප එන්න කලින් කිව්ව සින්දුවක් මොන හරි තියෙනවා. අපි සින්දුවක් කියමුද? කියමු. හරි. අනිවාර්යයෙන්. බලමු.
Mama, take this patch for me. I can't use it anymore. It's getting dark to see. Feels like I'm knocking on heaven's door. Yeah, yeah, yeah. Knock, knock, knocking on heaven's door. Knock, knock, knocking on heaven's door. Knock, knock, knocking on heaven's door. Feels like I'm knocking on heaven's door. Yeah, yeah, yeah. Whoa. Yeah, yeah, yeah. Whoa. Yeah, yeah. Mama put my guns in the ground. I can't shoot them anymore. This long black cloud is coming down. Ooh, 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 ooh. Feels like I'm knocking on heaven's door. Yeah, knock, knock, knocking on heaven's door. Ooh, 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 ooh. Knock, knock, knocking on heaven's door. Yeah, knock, knock, knocking on heaven's door. Ooh, ooh, ooh. Feels like I'm knocking on heaven's door. Yeah, yeah, yeah. මොනවානේ මේ ලස්සන සින්දුවක් ඇහුවේ මේ AJ පබ්බල ප්ලේ කරන කාලේ කිව්ව ලස්සන සින්දුවක්. ඉතින් මේ AJ සින්දුව ගැන පොඩ්ඩක් කියමු විස්තරය. සින්දුව ගැන මම පෞද්ගලිකව සින්දුවක් ඉතින් Guns N' Roses බෑන්ඩ් එකේ Knocking on Heaven's Door කියන සින්දුව මේ ඒකේ අපි ප්ලේ කරන කාලේ අපි හැමදාම වගේ ප්ලේ කරපු සින්දුවක්. කියන්නේ ඒක ඉල්ලුමක් තිබ්බ සින්දුව. ඉල්ලුමක් තිබුණා. ඔව්. ඉල්ලුමක් තිබ්බයි ගීතේට. ඉතින් ඒකට ආසයි ඒක නිසා තමයි ඒක ප්ලේ කරේ. හරි මේ විශේෂ දෙයක් අහන්න හිතුණා මට මේ වෙලාවේ. දැන් අපේ රටේ හැදිලා ඉන්නෝනේ ඉකෝස්ටික් කැටගරියට ඉකෝස්ටික් සෙට් එකක් ඊට බීට් බෑන්ඩ් කැටගරිය කියලා දෙකක් තියෙනෝනේ. මේ කොට්ටාස දෙකකුත් තියෙනෝනේ මේකට අහන රසිකයෝ. දැන් මේකට මෙහෙම දෙකකට බෙදලා අහන්න තියෙන හේතුව මොකද? සමහර අය ඇති බීට් බෑන්ඩ් ඉකෝස්ටික් දෙකම අහන කට්ටියත් ඇති. අර එහෙම නැතුව එක පැත්තක් බදාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඉකෝස්ටික් විතරක් බීට් බෑන්ඩ් විතරක් මොකක්ද ඒක මුලින්ම අපි ස්ටාර්ට් කරපු ගාලේ ඉකෝස්ටික් කියන දේ තිබ්බේ ඇත්තටම කොළඹට විතරක් සීමා වෙලා. ඒ කාලේ ළඟින් නැති ක්ලබ්ස් වල පබ්ස් වල එතකොට අවුට්ඩෝර් කියන්නේ අවුට්ඩෝර් ෂෝස් නෑ ඉන්ඩෝර් ඒ කාලේ ස්ටේඩියම් එක ඇස්සේ නැත්තම් ඔය මේ VMICH එක ඇස්සේ තමයි ඉකෝස්ටික් කියන දේ කොටු වෙලා තිබ්බේ. දැන් තමයි ඔය නිගම්බ පැත්තට එතකොට කැන්ඩි වටා ගිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව අහන්න මිනිස්සුන්ගේ වෙනසක් නැහැ ඒක මිනිස්සු. ඒ වුණාට ඉකෝස්ටික් පැත්තට ඇත්තටම අපි ඇත්තටම මේක පොඩ්ඩක් එක්ස්පෙන්සිව් වැඩක් කරගෙන වියදම වැඩික වැඩක්. සාමාන්‍ය ඉකෝස්ටික් බෑන්ඩ් එකක් බලන්න නම් මීලාතින් ගත්තත් සාමාන්‍ය ගාම ටිකට් එක රුපියල් 1000ක් විතර. දැන් අවුට්ඩෝර් ෂෝ එකක් ටිකට් ෂෝ එකක් බැලුවොත් රුපියල් 100ට 200ට ටිකට් එකක් අරන් එන්නත් පුළුවන්. ඒ අමතරව බීට් බෑන්ඩ් කියන එක සහ ඉකෝස්ටික් බෑන්ඩ්ස් වල තියෙන වෙනස කියන්නේ ගොඩක්ම ගම්බද පැත්තට ඉතින් යොමු වෙලා තියෙන බීට් බෑන්ඩ් පැත්ත තමයි. මට කියන්න පුළුවන් මට හිතෙන දේ මම කියන්න මේ මම නම් හිතුවේ දේ දැන් ගමේ කොල්ලන්ට පොඩ්ඩක් මේ නගරපදක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඇවිල්ලා සද්දෙට පොඩ්ඩක් ඇඟට වදින්න තියෙන්න ඕන පොඩ්ඩක් ගැම්මට ඩාන්ස් කරන්න. එහෙම දෙයක් සාමාන්‍ය බීට් බෑන්ඩ් වලින් තමයි එන්නේ. එහෙම ඉකෝස්ටික් බෑන්ඩ්ලත් ඔක තියෙනවා. ඉතින් බීට් බෑන්ඩ් වලින් ඔය දේ වැඩි. ඉතින් ඇත්තටම ඉකෝස්ටික් බෑන්ඩ් වලින් අර පොඩ්ඩක් අර ගැම්මට සද්දේ වදින්න යන එහෙම දෙයක් ඔව් දැන් රැල්ලක් දවස් රැල්ලක් තියෙනවා නන් ස්ටොප් රැල්ල වගේ සීන් එකක්. ඉතින් ඒවත් එක්ක ගොඩක් අය ඒකට යමු වුණා. හැබැයි දැන් ඒක වෙනස් වෙගෙන යනවා. වෙනස් වෙගෙන යනවා. ඉකෝස්ටික් පැත්තට රටාව වෙනස් වෙගෙන යනවා. ඉතින් ඒවත් එක්ක ඕක හැමතිස්සෙම පොඩ්ඩක් දෙපැත්තට දෝලණය වෙනවා. ඒක නිසා මේ
වෙනසක් කියන්නේ ඕක තමයි වෙනස. මහ ලොකු වෙනසක් නැහැ. ඉතින් ඕක පන්ති දෙකක අතර තියෙන පවතින වෙනසක් තමයි මම නම් දකින්නේ. හරි. ඒජේ මේ මොනවාද මේ අපි දැන් මේ මුලින්ම කතා බහ කරන අතරේදී අපි දැන් මේ ඇවිලින්න තැන ගැන විස්තරයක් කිව්වා, සැලොන් එකක් කිව්වා. මේ ඒ ගැන විස්තර ඉතින් අපි දැන් තමයි හොඳම අවස්ථාව කතා කරන්නේ. කියන්නකෝ පොඩ්ඩක් විස්තරය මොකද්ද කාගේ සැලොන් එක මොකද්ද කියලා. මේක මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ. ඉතින් ගොඩක් වෙලාවට මම මෙතන තමයි ඉන්නේ. ඒ කියන්නේ බෑන්ඩ් කටයුතු වල අමතරව ගොඩක් වෙලාවට මෙතන යත් එක්ක ඉන්නවා. ඉතින් මේක ලේසි මෙහි ඇවිල්ලා ඉන්න එක. ඒක නිසා මම මෙතන තමයි බොහෝ වෙලාවට ඉන්නේ. ඉතින් අදත් මෙතනට එන්න කිව්වේ ලේසි. ඕගොල්ලෝ දැක්කනේ මෙතන දෙයක් කරගන්න නිස්කලංකයි. කිසි අවුලක් නැහැ. මේ දේවල් වල නම් ටිකක් මේ බිසි වෙලා තිබුණා. ඒක අපි දැන් හවස් වරුවේ මේ වැඩේට මේ වෙන අපි දන්න අපේ තියෙන පැතිත් එක්ක රිලැක්ස් සහ නිශ්ශබ්ද තරක් හොයාගන්න අමාරුයි. ඉතින් ඒක මෙතනට එන්න කිව්වේ ඒකයි මම. ඒ කියන්නේ දැන් වෙන්න වයිෆ් නේ. මතක් කරමු මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කවුද නම කියලා. එයාගේ නම ශෂිනී අංජනා පෙරේරා. ඇන්ජි කියලා තමයි කියන්නේ. ගොඩක් අය දන්නේ. දන්නවා ඉතින් මගේ Facebook වල ඉන්නවනම් මොකද කියලා. එයා තමයි සැලොන් එක කරන්නේ. ඔව් එයාගේ අම්මගෙන් තමයි ආවේ මේක. ඉතින් සැලොන්ස් දෙකක් තියෙනවා. ඉතින් මේක තමයි දැන් මේන් එක. ඉතින් එයාත් එක දැන් අවුරුදු 8ක් ඉන්නවා. يعني අවුරුදු 8ක ආදර කතාවක් තියෙනවද? ඔව්. එහෙනම් අපිට කියන්න අනිවාර්යයෙන්ම කොහොමද මේ අවුරුදු 8 ආදර කතාවේ ආදරිය හම්බෙන්නේ කොහොමද? හම්බුනේත් බෑන්ඩ් කතන්දරයකින්ම තමයි ඒ කාලේ ස්මෝක් බෑන්ඩ් එක තිබ්බේ. එතකොට ඕක NSBM WCMT කැම්පස් එකේ තිබ්බ ඕපනින් එකක් get together එකක් මවුන්ට් ලෙවිනියා වල. ඕක තමයි ඉතින් එයාත් සිං කරනවා. සිං කරද්දි තමයි මේ හම්බුනේ. ඒ කියන්නේ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සින්දු කියන්න පුළුවන්? ඔව් හොඳට සින්දු කියන්න පුළුවන්. හොඳට මම කියන්නේ මට වඩා සින්දු කියන්න පුළුවන් මං හිතන්නේ. මොකද ඇයි ඉතින් අපිට මේ ළඟදීම ඩුවට් එක වගේ සින්දුවක් නෑ ළඟදී වෙනවා එකක් කියනවා. අද මේ එයාත් අපරාධ තියාගන්න තිබ්බ අද පොඩ්ඩක් සෞඛ්‍ය තත්ත්වය. දැන් දන්නේ ඒක ඇත්තටම මේ අපි දැන් ඉස්සරහට එයාගේ ෆැමිලි එකම සංගීත පැත්තට ගොඩක් බරයි. ඉතින් ඒක නිසා ඔව් කොහොමද දැන් අපි ඇවිලින්නේ මේ මොරටු ප්‍රදේශයේ නේද? ඔව් ඒක මොරටු කිව්වොත් ඉතින් සංගීතයට අනිවාර්යයෙන්ම අහන්න දෙයක් නෑ නේද? ඉතින් ඒකත් එක්ක ඒ කාලේ ඉඳන් ඉතින් තාම ආදර කතාව ගලාගෙන යනවා. ඉතින් මේ මොකද්ද අපිට ළඟදී සින්දුවක් ඩුවට් සින්දුවක් අහන්න පුළුවන් වෙන්නේ? ඔව් අපි මේ බලාපොරොත්තුෙන් ඉන්නවා ළඟදීම මේ වෙඩින් එක ගන්න. ඉතින් ඒකට සමගාමීව හදනවා ඩුවට් එකක්. හොඳ යාළුවෝ හොඳ මේ තොරතුරක් අපිට හම්බුණා. මේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටත් හොඳට සින්දු කියන්න පුළුවන්. ඉතින් මේ දෙන්නත් එක්ක හොඳ වැඩක් කරන්න හදන්නේ ළඟදීම. අපි බලමු ඉතින් මේ කොහොමද මේ ආදරයට කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ්? ඉතින් සුපුරුදු බබා තමයි කියන්නේ ඉතින්. සුපුරුදු බබා කියලා තමයි කියන්නේ. බබාලා තමයි ඔක්කොම. කොහොමද බබාගෙන් ලැබෙන සපෝට් එක? සංගීතය වාගේ සංගීත වැඩ කටයුතු වලට. ඔව් සාමාන්‍යයෙන් ඉතින් සංගීතය කරන එක්කෙනෙක්ගේ ආදරයක් තියෙනවා පවතිනවා අඩුයි නේ තේරුම් ගැනීමක් නැත්නම්. අනිවාර්යයෙන් තේරුම් ගැනීම තියෙනවා. ඉතින් ඒක නිසා ඒකෙන්ම තේරුම් ගන්න ඕනේ තියෙන සපෝට් එක. ඒ කියන්නේ යාට සංගීතයන්ගේ තියෙන නිසා යා දන්නවා අනිවාර්යයෙන් මේ ෆීල්ඩ් එක. කියන්නේ ඉතින් එයාගෙන් සෑහෙන සපෝට් එකක් ලැබෙනවා. කොහොමද මම අසනීප වුණාම මගේ ළඟ දිගටම හොස්පිටලයිස් වෙලා ඉද්දිත් ඇත්තටම ළඟ එයාගේ වැඩක් දාලා ඇවිල්ලා හිටියා. ඉතින් ඔව් හරි දුර්ලභයි ඒ කට්ටිය. ඒක නිසා මේ සතුටුයි හම්බෙලා ඉන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් ගන්නේ. හරි ඒජේ මේ අහන්නම හිටිය ප්‍රශ්නයක් මේක මේ ඔයාගේ මේ දැන් අවුරුදු 2කට විතර කලින් මට සින්දුව අසම්මත පෙමක්. මේ සින්දුව පොඩ්ඩක් වණ කරගත්තා වගේ අල කරගත්තා වගේ කේස් එකක් ගියා මේ සින්දුවේදී. මොකද උනේ? සින්දුව අලයක් සහ වනයක් විදිහට තේරෙනවා ගොඩක් කට්ටියට ඒගොල්ලෝගේ මානසික මට්ටම පුළුල් නැත්තම්. ඒකයි මට කියන්න තියෙන්නේ මේ අපේ පොඩ්ඩක් ලංකාවේ සංස්කෘතික සදාචාරය කියලා ගොඩක් ඔළුව උඩ දියන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට පොඩි අවුලක් වුණා සාම නැත්තම් ඔය සින්දුව හරිම සරල සිදුවීමක්. ඒ කියන්නේ සින්දුවේ අවසාන භාගයේදී තමයි ඒක මේ අපිට මිනිස්සු නිකන් වල් සින්දුවක් වගේ දැක්කට ඒකේ තියෙන තේරුම හරියමං විදියට වීඩියෝ එක හරි සංයමයක් ඇතුව බැලුවා නම් කවුරුත් ඔය වගේ දෙයක් කියන්නේ නැහැ. මොකද අපේ කට්ටියගෙත් රසාස්වාදය කියන්නේ වෙනම දෙයකට කොටු වෙලා තියෙන. ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් හරි විදියට හරි හැකින් හරි කෝණකින් බැලුවා නම් ඒ සින්දුව දිහා ඇත්තටම තේරුමක් තියෙන සින්දුවක්. මොකද ඒක එහෙම සින්දුවක් කරන්න හිතුනේ මේ කරන්න දැක්තුවේ ඕක කතාව දිගයි. ඒක ඇත්ත සිදුවීමක්. ඉතින් මමත් මම සින්දුව ලිව්වෙත් මම මෙලඩි එක කරෙත් මම. එතකොට අමිත් ගුරු තමයි මගේ සහෝදරයා. එයා තමයි ඕකට ට්‍රැක් එක හැදුවේ. ඊට පස්සේ මම මගේ බජට් එකට අර මේ සෙට් උනේ චමු ශ්‍රීමතක් කරන්න ඕනේ. මොකද එයා කරන්න පුළුවන් ලොකු වැඩක් කරා සාමාන්‍යයෙන් හොඳ බජට් එකකට.
ඉතින් වෙලාවට කට්ටියම එකට සෙට් වුණා. ඒ කියන්නේ මගේ සින්දුවත් සෙට් වුණා, වීඩියෝ එක කරේ චමුශ්‍රී ඒවත් එක්ක මිනිස්සු තනිකර ඒ දිහා බැලුවේ පොඩ්ඩක් පටු විදිහට. ඒ කියන්නේ මේ ලංකාවේ තියෙන මේ සංස්කෘතිය දූපත් මානසිකත්වය උඩට කියන්නේ. හරියට හරි කියන්නේ නැතුව හිටියේ මම ඕක. ඕක මම Facebook එකේ දාලා දූපත් මානසිකත්වය කියලා පොඩ්ඩක් අහගත්තා. නෑ අර මම කිව්වේ මම ඔය වචනේ මේ ගොඩක් නම කියන සඳහන් කරන්න බෑ මෙතන මේ මම අහලා තියෙනවා දූපත් මානසිකත්වයෙන් බලන්න එපා කියලා. ඒකයි කියලා තියෙන නිසා මම ඇහුවේ ඒක. ගොඩක්ම ඕක දිහා කැත විදිහට බැලුවේ කැත හිත් තියෙන කට්ටිය. ඒ කියන්නේ ඒ විදිහට බලන කට්ටිය එහෙම කිව්වොත් කියන්නේ ඇත්තටම ඔය සින්දුවර මගේ ගෙදරින් ප්‍රශ්නකුත් තිබුණේ නැහැ. මම අම්මට තමයි මුලින්ම කියලා වීඩියෝ පෙන්නුවේ. ආ මේක සාමාන්‍ය දෙයක්, මේක සරල සිදුවීමක්, මේවා රටවල් වල වෙනවා, ලෝකේ වෙන දේවල්. ඊට පස්සේ මගේ නන්දා එයා සාමාන්‍යයෙන් දේවල් වෙනස් විදිහට දකින එක්කෙනෙක්. ඉතින් එයාත් පොත් ලියන එක්කෙනෙක්. ඒගොල්ලෝ හැමෝම මේ දිහා හරිම ධනාත්මකව බැලුවා. දැන් මේක මෙහෙම මෙතන මේ ලංකාවේ ඕනතරම් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් ඕක මේ සින්දුවකින් කිව්වම තමයි ප්‍රශ්නයක් වෙන්නේ. කොළඹ ඇතුලේ සහ නගර බදව ඔවා ප්‍රසිද්ධිය යනවා. ඊට අමතරව දැන් දකිනවා සමලිංගික විවාහ වෙනවා. ඒක පස්සේ ගිහිල්ලා ඒක උපුටා දැක්වීමක් ගත්ත. ඒක මේ මොකද්ද මාකට් කිරිල්ලක්වත් නෙමෙයි මම කරේ. මම කරේ සත්‍ය සිදුවීමක්. ඒ විදිහට ඒක ලස්සනට ඒ ආකාරයට කරා. ඒක දිහා කැත විදියෙන් බලපු මිනිස්සු ඒක දිහා කැත විදියට තේරුම් ගත්තා. මොනවද ඉතින් ඒක නිසා මම ඔයාලට දරුණු ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනාද? මොකද උනේ සිද්ධිය? දරුණු ප්‍රශ්න කියන්නේ මේ සින්දුව දවස් දෙකක් ට්‍රෙන්ඩින් ගියේ එක්ක සින්දුවරක් නැත්නම් වීඩියෝ එකකටද කියන්න මන් දන්නේ නැහැ. සිංහලෙන් කිව්වොත් කොළු සින්දුව කියලා තමයි ගියේ. ඉතින් දැන් මෙහෙම සින්දුත් හදනවා ලංකාවේ කියලා ඒ විදිහට තමයි ගොසිප් වල අර මේ ගියේ. ඒවත් එක්ක ගොඩක් බෑන්ඩ් එකේ ඇතුළේ ප්‍රෙෂර් බෑන්ඩ් එකටත් ප්‍රෙෂර් කරලා තිබ්බ කට්ටිය. මම දන්නවා කවුද කියලා පුද්ගලයොත්. ඉතින් මේගොල්ලෝගේ ප්‍රෙෂර් කිරිල්ල මත පොඩ්ඩක් බෑන්ඩ් එකේ කට්ටියත් පොඩ්ඩක් අවුල් වුණා. බෑන්ඩ් එක ප්ලේ කරන එක නතර කරා එහෙම. නෑ බෑන්ඩ් එකේ ප්ලේ කරා සින්දුව. ඒ වීඩියෝ එකේ එහෙම සින්දුව යද්දිත් බෑන්ඩ් එකේ ප්ලේ කරා. මොකෝ සින්දුව දවස් දෙකක් විතර ට්‍රෙන්ඩින් තිබ්බා. එතකොට ඒක පොඩ්ඩක් පබ්ලිෂ් වෙන එක නතර කරන්නත් එක දේවල් අපි කරා. වීඩියෝ එක තිබ්බට අපි ඒක Facebook වලින් අර එහෙම ගලවලා දැම්මා. ඉතින් මං හිතන්නේ 10 මිලියන් විතර යන්න පුළුවන් තිබ්බ සින්දුවක් 3 මිලියන් වලින් නතර වුණා. නතර වුණා. මම බය හිතුණාද මොකද මේ කට්ටියකින් අහන ප්‍රශ්න වලට ඒ වෙලාවේ පොඩි චකිතයක් ආවා. මේ චකිතේ අපරාධ කියලා මං හිතන්නේ. දැන් හිතනද අපරාධ කියලා? අපරාධ. ඒ වෙලාවේ බය වෙලා කරපු ගත්ත රියැක්ෂන්ස් අපරාධ කියලා හිතනවා. එහෙම හිතන්න හේතුව මොකද්ද? හිතන්නේ. මම නම් හිතන්නේ මෙහෙම. මම හිතුවේ මෙහෙම. මම දැකලා තියෙනවා ඔය වගේම සින්දු තව වීඩියෝ දැකලා තියෙනවා මේ ඕනතරම් මේ YouTube channel වල දාලා මම ඉන්න ඔය මියුසික් කැටගරි එකත් එක ගොඩක් බලුවේ ඒ දිහා අවුල් විදියට. මම සාමාන්‍යයෙන් ඔව් අනිවාර්යෙන්ම ඔයාලට අන්ත වීඩියෝ තියෙනවා. අනිවාර්යෙන්. ඉතින් මේ ඒකත් එක්ක මටත් පොඩ්ඩක් මට දාව ප්‍රෙෂර් එක මට අවුල් වුණා. පස්සේ තුනයි අවුල් වුණේ කියලා. අපරාධය අවුල් වුණේ. ඕක එහෙම තිබ්බනම් ඉවරයි. තිබ්බනම් හොඳයි කියලා. තිබ්බනම් හොඳයි. ඒක ඇත්තටම අවුල් වීඩියෝ එකක් නෙමෙයි. ඒක ඔයත් පොඩ්ඩක් හරියට ඕක ස්ටඩි කරන්න ඔය ගීතේ ඔය බලුව සින්දු බලුව නිසා තමයි ඒක සාමාන්‍යයෙන් මෙහෙම ගෑල්ලම පිළිබඳව ආදර ඉද්දී පිරිමි ළමයාගේ අදහස් වෙනස් වෙලා එයා එහෙම ආදර පිරිමිලට ආදරයක් ඇති වෙනවා. ඊට පස්සේ අර ගෑල් ළමයා පිරිමි මේ බාර දීලා යනවා. ඕක සරල ඒ ගෑල් ළමයා තේරුම් ගන්නවා සරල ආදර කතාව. එච්චරයි ඉතින්. ඔක් ගැන එච්චර මේ ඒක මාර ලොකු මේකක් නෙවෙයි. නමුත් අපේ සීනියක් දාගෙන ඔව් ඒක ඉතින් ඔලුවට ගත්තා ලොක්කුඩ. මට මෙහෙන් ලංකාවෙන් නේ මට ඇත්තටම ගොඩක් පිටරටින් ඕකට කමෙන්ට්ස් කියවන්න ගොඩක් කට්ටිය කියලා තිබ්බ. ඇත්තටම වීඩියෝ එකත් විෂුවල් එකත් හොඳ ඒ කියන්නේ හොඳ ක්වොලිටි එකෙන් කරා. ඉතින් ලොකු කමෙන්ට්ස් හම්බුණ වීඩියෝ එකක්. ඇත්තටම පිටරට වලින් විශේෂයෙන්ම අනිවාර්යෙන්. මොකද ඕක මේ දැන් පිටරට වලට නම් එච්චර අවුලක් නෑ. අපේ අර ලංකාවේ සංස්කෘතියත් එක්ක ගැලපෙන්නේ නැහැ කියන මට්ටමට තමයි ඉතින් ඕක යන්නේ නැත්තේ එච්චර දුර. ඉතින් ඒක මේ සත්‍ය සිදුවීමක් තමයි ඒ જે රචනය කළ සංගීතය. ඔව් ඒකට පස්සේ ඇත්තටම මට සින්දු කිරිල්ලත් ඇත්තටම ටික කාලයකට එපා වුණා. ඉතින් ඒ වගේ දෙයක් වුණාට පස්සේ මගේ ඇත්තටම මම ට්‍රැක් එකට ගොඩක් මහන්සි වුණා. මම මේ ඇත්තටම මම මේ යන රැල්ලේ සින්දු වලට ඇත්තටම කැමැත්තක් නැහැ. මගේ ඒ සින්දුනුත් දකින්න නැති. ඉතින් වෙනස් විදිහේ දෙයක් කරේ. වාත් සාමාන්‍ය කරන්නේ වෙනස් විදිහේ සින්දු තමයි. ඔව් මට මගේ අනිත් ට්‍රැක් අලුතෙන් ට්‍රැක්ස් උත් පෙන්නනවා වෙනස් විදිහේ ට්‍රැක්ස්. මටත් ඕන නම් තිබ්බා මේ සිංහලෙන් කිව්වොත් මාල් සින්දු කියන්නේ. ඒකට මේ ඒක දාලා තියෙන කැටගරි එක මම කියන්නේ. මම ඒකට අවුලක් දක්වනව නෙමෙයි. මම පෞද්ගලිකව කැමති නැහැ සින්දු වලට. ඉතින්
ඒ කැටගරියකට මට ගොඩක් මංගාව ඇති මගේ ට්‍රැක්ස් හරි එහෙම ඇවිල්ලා තියෙනවා සනිත අපිට සෙට් වෙච්ච කාලෙම සින්දු 20ක් විතර ආවා මේක කරන මේක කරොත් මෙහෙම හිට වෙන්න පුළුවන් මෙහෙම යනවා මේ සින්දුව මෙහෙම කරොත් මෙහෙම හිට වෙයි ඉතින් මං කල්පනා කරා මට හිට වෙනවා නම් හිට වෙන්න ඕනේ හරි විදියට නිකන් මේ තමන්ගේම දෙයක් කරලා එහෙමද තමන්ගේම දෙයක් කියන්නේ වැරදි දෙයක් කරලා නිකන් ඔයා කරන අඬ වැඩියාවක් කරලා වැඩක් නෑ බොරුවට හරි හැමං සින්දුවක් කියලා සින්දුවක් කියන්නේ ටෙක්නිකලි සහ ෆීල් එක අතින් හරි විදියට සින්දුවක් කරන්න වෙනස් විදියට කියන්නේ හරි විදියට මියුසික් කරලා ඉතින් මගේ ටාගට් එක ඒක නිකන් කරන්නම් වාලේ එකම බීට් එක එකම ට්‍රැක් එක එකම කෝඩ් වර්ක් එක හරියට බැලුවොත් මියුසික් කරන කට්ටිය හැමෝම දන්නවා ඔය මාල් සින්දු කියන හැමෝමත් දන්නවා මාල් සින්දු සෝරි මේ කැටගරි එකේ සින්දු කියන හැමෝමත් දන්නවා අනික පෞද්ගලිකව මම දන්නවා ඒ සින්දු කියලා හිට් වෙච්ච කට්ටිය ඒ සින්දු වලට කැමති නැහැ ඒක මාර ප්‍රශ්නේ ඒ සින්දු කියලා හිට් වෙච්ච ඒක තමයි ඇත්ත කතාව මම ආශ්‍රය කරන නිසා මම දන්නේ දැන් මට මේකට වීඩියෝ එක දැම්මම අම්බාන්ට බණී කට්ටිය ඒ කියන්නේ මට හිතෙන්නේ මේ සින්දු කරන්නේ රැල්ලට සල්ලි හොයන වගේ දෙයක් බිස්නස් එකට ඒක අහනවා වෙන කට්ටිය නමුත් ඒ කට්ටිය ඒ සින්දු කරන කට්ටියගේ මියුසික් සහ ඒ මියුසික් ලෙවල් එක අති ප්‍රබලයි ඉතින් ඒ වුණාට ඒක හිට් වෙන නිසා ඒ වගේ සින්දු කරනවා රැල්ලට යන්න සල්ලි හොයන්න තමයි ඒක එහෙම කරන්න කියලා තමයි කියන්නේ නේද ඉතින් ඒත් එහෙම අවශ්‍ය නැහැ කියලා තමයි මම කියන්නේ දැන් ඒක හරි ඒක කාලයක් තිබ්බා ඒ සිස්ටම් එක කාලයක් තිබ්බා ඒක නිකන් රබර් වගේ ඇදගෙන යනවා ඒ කාලේ ඒ සින්දු ටික ලස්සනයි ඒ මුල් කාලේ ආපු ඒ සින්දු ටික මල් නෙමේ ආදරයි විරහ ගීත සෙට් එක ලස්සනයි ඊට පස්සේ ඒක නිකන් මේ කතන්දර වගේ කියන්න පටන් ගත්තා වගේ දැන් අඬලා කරලා දැන් කතන්දර වගේ කිව්වොත් මේ ඊයරද මගේ බෑන්ඩ් එකේ එක්කෙනෙක් කිව්වා හරියට නිකන් මලගයක් ළඟ යනවා වගේ මරනවා දැන් ප්‍රශ්නේ තියෙන ඉස්සර මේ ඒජේ දැන් අපි ගායකයා කියන සින්දු කිය අහලා අපිට ඇඬෙන්න වගේ ආවා දැන් ඉන්නේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ ඒ කට්ටිය අඬනවා අපි hina වෙනවා අපි ඒක නටනවා ඒකයි වෙන්නේ ඒක තමයි ඇත්තටම මේ ඒක වෙනසක් දකින්නවා කියලා මම නම් ඒකට වෙනසක් වෙන්න ඕනේ කියලා කියන්නේ වෙනසක් වෙන්න ඕනේ කියන්නේ ඔයා හිතන්නේ ඔයා ඒ ආකාර සින්දු පස්සේ යන්නේ නැතු ඔයා වෙනසක් කරලා වෙනස් මගේ ආසාව ටෙක්නිකල් අතින් ඒ කියන්නේ හරි විදියට හරි කෝඩ්ස් හරි බීට්ස් හරි විදියට වෙලා අරගෙන ට්‍රැක් එකක් හදන්න ඕනේ මම මේ විදියට කරපු ට්‍රැක් එකක් තමයි ඕකත් අසම්මත මේවක් කියන ට්‍රැක් එක ඒක හරි විදියට කරපු සින්දුවක් ඊට පස්සේ අලුත් නිර්මාණ ගැනත් අලුත් නිර්මාණ දැන් මම ඊළඟට එන්නේ හැදි මොනවද ඉතින් මම 2017 පස්සේ ඇත්තටම කරන්න ඕනේ නැහැ කියලා හිතුණා ඒ වුණාට මම හිතුවා මං ගිය අවුරුද්දේ මැදක් හරිය ඉඳන් පටන් ගත්ත ට්‍රැක්ස් කරන්න මම චතුරංගනයලත් කිව්වා චතුරංගනය දන්නවා ඇති සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රසිද්ධ සින්දු සෑහෙන්න අදපු එක්කෙනෙක් එයයි ශිහාන් ගාලේ හිටියා ශිහාන් අයියයි එකතු වෙලා ට්‍රැක් එකක් මට කරා ඒක පොඩ්ඩක් වෙනස් විදිහේ ට්‍රැක් එකක් ගොඩක් කටියට සෙට් වෙන එකක් නෑ ඉතින් එහෙම කියන්නත් ඕනේ ඇයි එහෙම කියන්නේ මගේ සිස්ටම් මගේ විදිය වෙනස්නේ මගේ කරන ට්‍රැක්ස් වෙනස් යයි සමහර කට්ටියට ඒක මේ කියන්න බෑ ඉතින් වෙනස් විදියේ සින්දුවක් බලමු ඉතින් ඒක තියෙනවා ඊට පස්සේ අමිත් ගුරු එක තව සින්දුවක් කරා ඊට පස්සේ මගේ තව සින්දුවක් කරන් යනවා ජෝ පෙරේරා යත් එක්ක ඉතින් බලමු දැන් අපිට ওই සින්දු කවද්ද අහන්න පුළුවන් මං ඔය 3 මාර්තු වලට ඉස්සෙල්ලා රිලීස් කරන්න හිතන් ඉන්නවා හරි ප්ලෑන් එකක් ඇතුව දාන්න ඕනේ ඒ කියන්නේ මම ගොඩක් බලාපොරොත්තු වෙන්නේ නිකන් ෆෑන්ස්ලා සෙට් එකක් නෙමෙයි සින්දුවන් හරියට ඒ සින්දු වලට මෙම වෙච්ච ෆෑන්ස් සෙට් එකක් මේ සාමාන්‍ය ලංකාව විතරක් නෙවෙයි මේ පිටරට කට්ටියත් මේ ටච් කරලා තමයි සින්දු හදන්න හිතන් ඉන්නේ සාමාන්‍යයෙන් දැන් මික්ස් මාස්ටර් සහ ඒ ලෙවල්ස් ෆයිනලයිසිං සාමාන්‍යයෙන් පිටරට ක්වොලිටි එකටම එහෙම කරන්න හදන්නේ සාමාන්‍යයෙන් කොහොමද බලාපොරොත්තු වීඩියෝ එකත් එක්කම කරන්නද නැත්නම් ඔව් සාමාන්‍යයෙන් මෙහෙමයි දැන් කතන්දරේ අපේ ඒ කරන සින්දු වලට ගොඩක් අය ස්පොන්සර් කරනවා සහ කම්පනීස් ඒවට ස්පොන්සර් දෙනවා ඒව හරි අඩුයි මොකෝ රැල්ලට යන සින්දු නෙවෙයි ඉතින් එහෙම පොඩි අවුල් වගේක් තියෙනවා ඉතින් බලමු අපේ අගේ අතින් හරි වේදම් කරන් ස්පොන්සර් කරන්න කැමති කෙනෙක් කියලා නම් ස්පොන්සර් කරන්න පුළුවන් අනිවාර්යෙන් ඔන්න මේ එහෙම කැමති කෙනෙක් ඉන්නම් ඉතින් වෙනස් වෙන්න කැමති ආකාරයේ සින්දුවක් බලන්න ඕන නම් මේ ඒජේට සපෝට් එකක් දෙන්න කියලා මම ඉල්ලලා හිටිනවා මොකද ඒජේ කියන්නේ මේ ඇත්තටම දැන් අපි කතා කරනවා වෙනස්ම චරිතයක් මේ මුලින් ඉඳලම ඉස්කෝලේ යන කාලේ ඉඳලම සංගීත වෙනස්ම විදිහකට ඉගෙනගෙන කරගෙන ආපු චරිතයක් තමයි ඉතින් දක්ෂයෙක් තමයි අති දක්ෂයෙක් සපෝට් එකක් දෙන්න ඉතින් බලන කවුරු හරි ඉන්නම් ඒකට ඊට මතක දැන් මතක් කරන්නේ මගේ දැන් එක සින්දුවක් ඉතලි වලදී
මම එක වීඩියෝ කරා. ඉතින් මගේ ඇක්සිඩන්ට් එකත් එක්ක ඒක කරන්න බැරුව ගියා. මතක් කරන චතුරෝඩවත්ත අපේ යුරෝප් ටුර් එක කරපු එක්කෙනා. ඇත්තටම යුරෝප් ටුර් එක කරපු එක්කෙනා නෙමෙයි අපේ මගේම සහෝදරයෙක් කියලා තමයි මම සලකන්නේ. මොකෝ ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවෙ ඉඳන් අපිට මාර විදිහට සැලකුවා. ඒක කියන්න බෑ, විස්තරාත්මකව කියන්න බෑ. ඇත්තටම එයා තමයි මගේ වීඩියෝ එක ඊළඟට කරන්නේ. එයා කිසිම උදලක් අය නොකර එයා මම දැක්ක විශිෂ්ටම වීඩියෝග්‍රැෆර් කෙනෙක් සහ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඉතින් එයා ඒ දේ මං වෙනුවෙන් කරලා දෙනවා කියලා කිව්වා. ඒක සින්දුවක්. ඉතින් ඒක සාර්ථක වෙයි කියලා බලන් ඉන්නවා. ඉතින් එයා මතක් කරනනේ වරින් ඇක්සිඩන්ට් එක වෙලාවේ එයාත් අපිත් එක්ක හිටියා සෑහෙන්න. කෑම හදලා දුන්නා, අපිත් එක්ක හිටියා. අපි හොස්පිටල් එකකන් ගියා. අපි වෙනුවෙන් සියලු දේ කරේ එයා. එයා මතක් කරන විශේෂයෙන් මට ඒක මුලදී බැරි වුණා. මොනවානේ මෙච්චරලා ඉතින් කතා කරානේ. දැන් පොඩ්ඩක් මේ වෙනස් ආකාර සිංහල සින්දුවක් අපි මේ ඒජ් එකෙන් අහන්න හදන්නේ. මේ ඒජ් කියන්නේ දැන් මේ සින්දු ගැන විතරක් නෙමෙයි ගිටාර් ප්ලේ කරන්න දක්ෂයෙක් තමයි. ගිටාරුත් ප්ලේ කරන්න පුරුදුනාද කොහොමද විස්තර? ගිටාර් ප්ලේ කරන්න කියලා එහෙම විශේෂයෙන් පුරුදු වීමක් ඕනේ නැහැ. මේකත් අපේ ඉස්කෝලේ නිකන් රැල්ලට වගේ වෙච්ච වැඩක්. ඉතින් මං හිතන්නේ අපේ ඉස්කෝලේ සෙන්ට් පීටර්ස් එකේ සාමාන්‍යයෙන් 60කට 70කට ගිටාර් ප්ලේ කරන්න පුළුවන්. يعني ඉස්කෝලෙන්ම ඕක මේ ඔක්කොම කියලා දෙනවා. කියලා දෙන්න නෙමෙයි. ඉතින් හැමෝම ප්ලේ කරන ඕක ගිටාර් එකක් අතට ගත්තා. මේක ඉතින් මියුසික් කෝඩ්ස් ටික බලලා ඊට පස්සේ ඒක ප්ලේ කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ හැම එකම පොඩ පුළුවන්. හැම ඉන්ස්ට්‍රුමන්ට් එකම පොඩ පුළුවන්. ගිටාර් එක ඉතින් සාමාන්‍යයෙන් හොඳටම පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් එක මොකද්ද? සාමාන්‍යයෙන් ගිටාර් එක තමයි හොඳටම පුළුවන්. ඒකත් ඉතින් මහ ලොකුවට ගහන්න බෑ. සාමාන්‍යයෙන් ගිටාර් එක සනදබට ඇත්තටම ආවට පස්සේ ගිටාර් එක ගොඩක් මිස් වුණා. ප්ලේ කරන්න හම්බුනේ නැති නිසා නේද? හරි. අපි මේ ලස්සන සිංහල සින්දුවක් අහන්න හදන්නේ. ඉතින් අපි අහලා බලමු ඒජ් එකේ හඬි. උන්මාදනී හැංගුණා අනුරාග දැසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නැසෙයි නුඹේ ගායනා දෙනුවන් සෙවූ අංගනා රාධා මගේ අංගනා මල්මි සුගන්ධේ නැලවී වෙලී මල්වැල් ගොතන්නේ වෘන්දාවනේ නිල්විල් තලාවේ කිමිදි මිදී කොයිදැයි විඳින්නේ සැන්දැසුවේ රන්මිනි මෙවුල් දම් බිඳිනා වෙලේ කොයිද රාධා උන්මාදනී හැංගුණා අනුරාග දැසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නැසෙයි නුඹේ ගායනා දෙනුවන් සෙවූ අංගනා රාධා මගේ අංගනා. ඔන්න ඉතින් ඒජ් එකෙන් ලස්සන සින්දුවක් ඇහුවා. ඉතින් එයා ඉතින් රොක් සංගීතයට ඉංග්‍රීසි පැත්ත ගොඩක් ටච් කරපු කෙනෙක් නිසා ඉතින් ලස්සනට සින්දු කියන්න පුළුවන්. හරි අපි හැරමු දැන් මේ සනිදව බෑන්ඩ් එක පැත්තට. කියන්නකෝ මේ දැන් මම අහන්න හිටි ප්‍රශ්නය. සනිදව බෑන්ඩ් එකේ මම දැකලා තියෙනවා ප්ලේයර්ස්ලා 6 දෙනා නම් ඉස්සර ඉඳලම ඉන්න 6 දෙනාම තමයි තාම ඉන්නේ. හැබැයි මේ සින්දු කියන අනවුන්ස් කරන ඒ අය වෙනස් වෙනවා. මොකද්ද හේතුව මේකට? හේතුව කියන්නේ සින්දු කියන කට්ටිය ෆ්‍රන්ට් ලයින් එකේ කට්ටිය වෙනස් වුණේ. ඔයගොල්ලෝ දන්නේ නැති ගොඩක් වෙලාවට පෞද්ගලික ගුණවල මත් සංගීතය වායව දැම්මා, නොෙල් අය අයින් වෙලා මෙම්බර්ස් දැම්මා, නිලංග අය අයින් වෙලා ස්පීඩ් බෑන්ඩ් එක දැම්මා. ඉතින් බොහෝ වෙලාවට පෞද්ගලික කාරණාවක් තමයි අනිත් කට්ටිය ඔක්කොම අයින් වුණේ. ඉතින් ඒ වුණාට ප්ලේයර්ස්ලා 6 දෙනා එක විදිහට මේ වගේම ඉන්නවා. මොකද රහස ප්ලේයර්ස්ලා 6 දෙනාගේ වෙනස? රහස ඉතින්
තේරුම් ගැනීම තමයි. තේරුම් ගැනීම කියන්නේ මෙහෙමයි. මම හිතන්නේ අලුතින්ම ජොයින් වුණු කෙනෙක් විදියට වාට හිතනද මගේ අවුරුදු දැන් 5 වෙනි අවුරුද්ද යන්නේ. ඔව් 5 වෙනි අවුරුද්ද 4යි. ඔව් 5 වෙනි අවුරුද්ද මේ යන්නේ. ඉතින් මම දකින්න හේතුව සියලු දේ මුදල් ගනුදෙනු ඉදන් සියලුම සංගීත කණ්ඩායම් වැඩ කටයුතු විනිවිද භාවිකින් සිදුවීම තමයි මේකේ මෙච්චර පවතින හේතුව. කට්ටිය ඒක තමයි මම නම් දකින්නේ ප්‍රධාන දේ. ඊට අමතරව ප්ලේස්ලා හැදෙන 6 විදියක් සම්පූර්ණ එකිනෙකාට වෙනස්. ඒ වුණාට ඒක තමයි විශේෂත්වය මම හිතන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ප්ලේස්ලා හැදෙන 6 විදියක් වුණාන් පස්සේ තව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නෑ ප්‍රශ්නේ නැත්තේ ඒකයි. කට්ටිය එක වගේ වුණාමනේ බහුල. එක වගේ වුණාම තමයි අවුල හිතන විදිය. 6 විදියක් ඉතින් කට්ටිය එකතුව එකමුතුව ඉන්නේ එකයි. ඉතින් මේ අපේ සංගීත කණ්ඩායමේ ප්‍රශ්න නෑ නෙමේ ප්‍රශ්න ලොකු ප්‍රශ්න නෙමේ ප්‍රැක්ටිස් වල තියෙන සංගීතමය ගැටලු ඇති වුණොත් මිසක් වෙන පෞද්ගලික කිසිම ප්‍රශ්නයක් නෑ. වෙන බෑන්ඩ් එකකට එක්ක අරගෙන මේ කරගෙන එහෙම කරන්නේ නෑ. එහෙම කිසිම අවුලක් මේ තාක්කල් වෙලා නෑ මම ඉන්න කන්න. එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. කට්ටිය අපි දැකලා තියෙනවා ගොඩක් බෑන්ඩ් මේ කැඩලා යනවා පේයර්ස්ලා කැඩලා යනවා සිං කරන කට්ටිය කැඩලා යනවා. ඉතින් නමුත් සනිදව බෑන්ඩ් එකේ පේයර්ස්ලා හැදෙන එදා වගේ මතක් තින්නේ නිවැරදි අවබෝධයෙන් මට දෙන ශාන් අයියා වෙලා මතක් කරන්න ඕන ශාන් අයියා බෑන්ඩ් එක ඒ විදිහට මේ හරි ට්‍රැක් එක කරන් යනවා. ඔව් එයාගේ තියෙන මේ මැනේජ්මන්ට් එකෙන් තමයි මේ ඒ විදිහට පවතින්නේ. ඉතින් මුදල් ගනුදෙනු සම්බන්ධවෙම සියලු දෙනා මැදිහත් වෙලා ඒ දේවල් කරනවා. ඉතින් ඒකේ විනිවිද භාවයක් තියෙනවා. ඕක කියන දෙයක් නෑ ලංකාවේ ඉන්න සංගීත කණ්ඩායම් සියලු දෙනාම ඒක දන්නවා. ඒ සිස්ටම් එක ඇත්තටම මම හිතන්නේ සංගීතය ඉන්න කාලේ දැන් පවත්වගෙන ආපු සිස්ටම් එකක්. ඉතින් ඒකේ මේක ඇතුලේ මාර දෙයක් වෙනවා. ඉතින් අපිට කියලා ගාණක් ඉතුරු වෙනවා. අපි අයින් වෙන දවසට අපිට ගාණක් හම්බ වෙනවා. ඒ වගේ දේවල් ගොඩක් බෙනිෆිට් තියෙනවා මේ බෑන්ඩ් එකේ. තියෙනවා. බෙනිෆිට්ස් කියන්නේ අපිට අවශ්‍ය වෙලාවට මුදල් ලබා ගැනීමේ හැකියාවත් එහෙම තියෙනවා. ඉතින් ඇත්තටම ඒ හේතුන් මත ඉතින් මේ විදිහට වෙනවා. ඉතින් මේක ගොඩක්ම බෑන්ඩ් එකකටත් වඩා දැන් ගොඩක් තියෙන බෑන්ඩ් වෙන කම්පැනිස් තියෙන එහෙම එකක් නෙමෙයි මේක. මේක ඉතින් සහෝදරත්වයේ මත යන ගමනක් කියලා තමයි මම නම් හිතන්නේ. මට මේ දැන් හොඳ බිස්නස් එකක් නෙමෙයි මේක එකතු වෙලා කරන ගහන කොටි ගේමක් කියලා තමයි. ඒක ගේමක් ගැහුවට ඒ ආසේ ලොකු දෙයක් තියෙනවා මට දැන් ඔය කතාවෙන් තේරුණා. ඒ කියන්නේ මේ ඉස්සර බෑන්ඩ් එකෙන් අයින් වෙලා ගියත් යම් කිසි දවසක ගාණක් දෙන්න පුළුවන් තත්ත්වයට බෑන්ඩ් එකට සාමාන්‍යයෙන් වැඩ නැතුණත් මාසෙට පඩියක් දෙන්න පුළුවන් තත්ත්වයකට ශාන් අයියා මැනේජ් කරනවා. අපේ මේ අප්‍රේල් අවුලෙන් පස්සේ සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායම් වල ගොඩක් ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් වල කට්ටිය ගෙවල් වලට වෙලා හරි අප්සෙට් එකේ හිටියා. ඉතින් ඒ වෙලාවේ කතා කරලා ආවේ ආමචන් උලට මෙහෙම ගාණක් හම්බ වෙනවනේ මං කිව්වා ඔව් ඉතින්. ඒවට ඉතුරු කරලා අපේ සංගීත කණ්ඩායමෙන් ගාණක් හම්බ වෙනවා. ඒ වගේම අද මේ දැන් වැඩ ආයෙත් අඩුනොත් අපිට ජීවත් වීම සඳහා ගාණක් තියෙනවා. මාසෙට අනිවාර්යෙන් ගාණක් දෙනවා. ඔන්න මම දැන් කියනවා මේ දැන් අපි අනිත් බලන් ඉන්න සංගීත කණ්ඩායම ඉන්නවනම් ඉතින් ඒක හොඳ පුරුද්දක් හොඳ දෙයක් මේ ගන්න සල්ලි ටික බෙදාගෙන නාස්ති කරලා දාන්න වැඩිය යම් කිසි කොටසක් මේ වැඩ නැතුණු කාලයක පේයර්ස්ලාට දෙන්නත් අයින් වෙන කාලයක ප්ලේයර්ස්ලාට ගෙවන්නත් ඉතින් ඒ වගේ මැනේජ් කරලා මුදල් ඉතිරි කරගන්න පුළුවන් තත්ත්වයක් සනිදව බෑන්ඩ් එකට තියෙනවා. ඉතින් ඒක හොඳ ආදර්ශයක් අනිත් බෑන්ඩ් වලට. ඉතින් මේ ඒජේ ශාන් අයියගෙන් කොහොමද ලැබෙන සපෝට් එක අනිත් කට්ටියගේ සපෝට් එක කොහොමද ලැබෙන්නේ බෑන්ඩ් එකට? බෑන්ඩ් එකට වාටයි කොහොමද? හැමෝම ඉතින් එක හා සමානව බෑන්ඩ් එකට මහන්සි වෙනවා කියන්න ඕනේ. සාමාන්‍ය ප්‍රැක්ටිස් එකක් වුණත් අනිවාර්යයෙන්ම සියලු දෙනාම එනවා. ඒ කියන්නේ සියලු දෙනාම සහභාගීත්වයෙන් දැන් මට සින්දුවක් නැති වුණත් මං ගිහිල්ලා එතන නිකන් හරි ඉන්නවා ප්‍රැක්ටිස් කරන්න. ඒක අනිවාර්යෙන් වෙන වැඩක්. ඉතින් මතක් කරන්නේ ප්‍රැක්ටිස් කරනකොටත් අපිට මුදලක් ලැබෙනවා. සහ ඔය කියන්නේ අපිට වියදමට තෙල් වලට පෙට්‍රල් වලට අවශ්‍ය මුදල ඒ විදිහට සප්ලයි කරනවා. එහෙම ගිහිල්ලා මේ සිස්ටම් එකක් හැදලා තියෙන්නේ. ඒ කියන්නේ කෑම බීම සංගීත කණ්ඩායමෙන් කෑවත් ඒවටත් සංගීත කණ්ඩායමෙන් ගෙවීම කරන්නේ. ඉතින් ඒ නිසා සංගීත කණ්ඩායම ඇතුලේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලු දෙනාම තීරුම් ගැනීමෙන් ඉන්නේ. ඉතින් ඕන වැඩකට සපෝට් එකක් තියෙනවා. තාමත් මට හිතෙන්නේ සංගීතය තාම මේ වෙනම බෑන්ඩ් එකේ වායෝ කරාට මේ ඇඩ්වයිස් එහෙම ගන්න සංගීත බෑන්ඩ් එක ගැන හොයලා බලනවා. හොයලා බලනවා සහ ගොඩක් ඇඩ්වයිස් සංගීතය තමයි දෙන්නේ. කියන්නේ මොකක් කර ඩිසිෂන් එක තීරණයක් ගන්නවා තින් මේ සංගීතය තීරණය කරන්නේ මේක හොඳයි මේක නරකයි කියලා. සංගීතයෙන් පොඩි දැනුමුතුකමක් ගන්නවා තාම. ඒ කියන්නේ ශාන් අයියා සංගීතය ගැන කතා කරලා මේ ඒ දෙන්නගේ ඒ ගනුදෙනුව තියෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ මේක හොඳද සංගීතය මේක අපි කරන්න යනවා කියලා එහෙම කතා කරලා තමයි මේ සාමාන්‍යයෙන් සංගීතය ගැන ගොඩක් අය දන්නවා. මියුසික් ෆීල්ඩ් එකේ පරණත පුද්ගලයෙක් ඉතින් එයා දේවල් දකින්නේ වෙනස් විදිහට. ඉතින් එයාගෙන් ඇඩ්වයිස් එකක් ගැනීම මං කියන සඳබර තරන්නේ පුළුවන් නම් හැම සංගීත කණ්ඩායම පොඩි ඇඩ්වයිස් එකක් ගත්තොත් වටනවා.
අනිවාර්යයෙන්ම ඒතර එයාගේ වටිනා අදහස් තියෙනවා. පරිණත පුජ්‍යය තමයි සංගීතයි කියන්නේ. මේ ඉතින් මේ ඒජේ කියන්නකෝ දැන් මේ සනිදප එක්ක යන ගමනේදී මොනවද මේ ඔයාලට කියන්නේ අත්දැකීම් මොනවද මේ අමතක කරන්න බැරි සිදුවීම් මොනවද සිදු වුණු දේවල්? මෙහෙමයි ඉතින් දැන් නම් ඇත්තටම අමතක කරන්න බැරි සිදුවීම ඇක්සිඩන්ට් එක. ඔව් ඒක ඇක්සිඩන්ට් එක සුන්දර සිදුවීම් මොනවද තියෙන්නේ? සුන්දර කියන්නේ සනිදපත් එක්ක ඉතින් ගත කරන හැම මොහොතක්ම සුන්දරයි. මම නම් කියන්නේ එහෙමයි. ඒ සුන්දර දේවල් මම ඇත්තටම දැන් මම හිතුවා ගිය පාර ටුවර්ස් ගියා මම ටුවර්ස් සෑහෙන්න ගිහිල්ලා තිනවා සනිදපත් එක්ක. ඉතින් මම කල්පනා කරා ඇයි මම යන ගමන් මම ඇත්තටම තනියම ඇවිදිනවා කොහේ හරි ගියාම පොඩ්ඩක් හොයන්න කැමතියි. අනිත් කට්ටියක් දන්නවා සාමාන්‍යයෙන් වෙන බෑන්ඩ්ස් විතර රටවලට ගියාම પાස්පෝර්ට් ටික අරගෙන මේ බෑන්ඩ් මැනේජර් හරි නායකයාගේ හරි බෑග් එකේ දාගෙන කාටවත් එළියට යන්න දෙන්නේ නැහැ. නමුත් සනිදප සංගීත කණ්ඩායම එහෙම නෙමෙයි. પાස්පෝර්ට් තියෙන අපේ ළඟ අපිට ඕන තැනක ගිහලා ඕන තැනක ඇවිදලා එන්න පුළුවන්. මම තනියම මේ පාර යුරෝප්ට ඔය ගිහලා තනියම හැමතැනම ගියා. පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් පාස්පෝර්ට් බෑග් එකේ නායකයා දාගෙන ඉන්න මේ රටින් පණී කියලා හේතුව. වණී කියලා හේතුව මත මොකෝ සනිදප සංගීත කණ්ඩායම කාටවත් පයින් අවශ්‍යතාවයක් නැහැ. පැනලා දුක් වෙනට මෙතන හොඳයි. ඉතින් අපිට දීලා තියෙන්නේ අපිට හරි පරිස්සමෙන් ගිහිල්ලා එන්න. ඒ කියලා contact numbers අපිට තියෙනවා, phones තියෙනවා. ඉතින් ඒවත් එක්ක කියලා මේ කිසි කරදරයක්, කිසි pressure එකක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කිසිම දෙයක් සම්බන්ධව කිසි ප්‍රශ්නයක් නැහැ සංගීත කරන්න. ඉතින් මේ මම ඉතින් වටේම ඇවිද්දා කියන්න ඕනේ. ඒක නිසා මම තීරණය කරා මම යන දේවල් මම පොඩ්ඩක් වීඩියෝ කරනවා. ඒක තමයි මම අහන්න හිටියේ මේ මම දැක්කා මේ ලස්සන තැන් වීඩියෝ කරලා Facebook එකේ දාලා දෙනවා. මට ඉතින් YouTube channel එකක් කරනවා. ඔව් YouTube channel එක කරනවා. ඉතින් දැන් ගොඩක් අය දකින්නේ මූත් දැන් YouTube channel එකක් පටන් අරගෙන මූත් එහෙම ගන්න දැන් තියෙන සමාජේ. ඔව්. මූත් දැන් travel කරන ඒවා දානවා. අර වගේම ඇත්තටම එහෙම එකක් නෙමෙයි. මම පටන් ගන්නේ මට subscribersලාත් මහ ලොකු ප්‍රමාණයක් නැහැ. මම පටන් ගත්තේ හරි මම දැන් ෆොටෝස් ගන්නවනේ. ෆොටෝස් අපි කම්පියුටර් එකට දාලා ඒක බලනවා නැත්තම් නෑ. එහෙම නෑ. මට මම කල්පනා කරා හරි මං ගාව මහලු විදිහට ගන්න මගේ ෆෝන් එකෙන් මම රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒ විදිහට රෙකෝඩ් කරලා මම හැමතැනම යන තැන් මහලුක කියන්නේ මේ රසිකයන්ට බලන්න දෙන්න අවස්ථාවක් කරගත්තා. දකින්න ඔයා ගත්තම ඔයාට විතරනේ ඔක බලන්න තියෙන්නේ. රටේ පිට රටවල තියෙන සුන්දරත්වය කියන්නේ තාමත් අපි දැන් අපේ ගොඩක් එක මං හිතුවා ලෝකෙ උතුම් රට ලංකාවයි කියලා කිව්වට අපිට වෙන රටවලින් ගන්න දේවල් නම් සෑහෙන්න තියෙනවා. ඉතින් ඒවත් පෙන්වන්න බලාගෙන මම දැන් අද ඊයේ දැම්මා මතක් කරනවා මගේ YouTube channel එකට සහයෝගය දක්වන මගේ සහෝදරයා රචිල එයාගේ තියෙන රචිල graphics එයා ඇත්තටම ගොඩක් සහයෝගය දක්වනවා මට මගේ YouTube channel එක කරන් යන්න. ඉතින් මට ප්‍රොමෝට් කරගෙන මාර විදියට එහෙම එකක් කරන්න උවමනාවක් නැහැ. නමුත් මම පතුවට දකින්න මෙහෙම එකක් ගියා කියලා වටින නිසා තමයි මගේ තියෙන සුන්දර අත්දැකීම් සියල්ලම රෙකෝඩ් කරලා වීඩියෝ එකකට අරගෙන යාළුවන්ට බලන්න ෂෙයා කරලා මේ කරන්නේ. ඉතින් අවශ්‍ය කට්ටිය බලනවා ඒක. ඔන්න මතක් කරනවා යාළුවෝ හැමෝටම මේ මම මාත් බැලුවා වීඩියෝ දෙක තුනක් ලස්සන තැන් මේ ගියන් පස්සේ වීඩියෝ කරලා මේ ලස්සන තැන් දාලා තිබුණා. මේ මතක ඇතුව මේ ඒජේගේ YouTube channel එක subscribe කරලා set වෙන්න. මොකද ඒ කට්ටිය රටවල් ගොඩකට යනවා සනිදප බෑන්ඩ් එක නිතරම. ඉතින් මේ ලස්සන තැන් බලන්න පුළුවන් ගියන් පස්සේ නේද? ඒකේ බලන්න පුළුවන් walk with AJ තමයි channel එකේ නම. walk with AJ. walk with AJ නේද? ඔව් ඒකේ තමයි ඉතින් දානවා. ගිය තැන් සුන්දර තැන් ගොඩක් තියෙනවා. ඉතින් බලන්න පුළුවන් අපි ෂෝ ප්ලේ කරපු ස්ථාන අර එහෙම ගොඩක් මට වීඩියෝ කරන එක මිස් වුණා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. ඉතින් මේ මං යුරෝප් වලින් පස්සේ වීඩියෝස් ඇත්තටම හැදුවේ නැහැ. තව වීඩියෝස් 4ක් 5ක් දාන්නත් තියෙන යුරෝප් වල. ලංකාවේ ඉතින් මහ ලොකුවට කරන්න තැනක් නැහැ. ලංකාවේ ගියොත් දෙක තුනක් දානවා. ඊට පස්සේ තව ප්ලෑන්ස් උත් තියෙනවා channel එකේ කරන්න ෆ්‍රී වෙලාවට. ඔව් ඒකටම කියලා බැහැගෙන කරන්නේ නැහැ. නෑ ඉතින් ඒකත් කරගෙන හොඳයි. ඉතින් මේ බෑන්ඩ් එකේ කරගෙන අතරතුරේදී මේ ලස්සන තැන් දාලා YouTube channel එක කරගෙන යාළුවන්ට මතක් කරනවා අපි description එකේ දානවා මේ link එක පොඩ්ඩක් ගිහිල්ලා channel එක subscribe කරලා වීඩියෝ බලලා යාළුවෝ හැමෝම set වෙන්න. අනිවාර්යයෙන්. ඔන්න අපි මේ ලස්සන සින්දුවක් දැන් කියන්න යන්නේ මේ අපි කිව්වට මම නෙවෙයි මේ AJ මේ සින්දුව ගොඩක් කට්ටිය අහලා ඇති මේ මේක පොඩ්ඩක් රිද්මේ වෙනස්ම ආකාරයේ පොඩ්ඩක් ඇඟට දැනෙන විදිහට වෙනස් කරලා තමයි ඉතින් එයාගේ ශෛලියට කියන්න හදන්නේ. අපි අහලා බලමු. AJ මොකක්ද කියන සින්දුව? සිකුරුලියා. අහලා බලමු. ඕකේ. හරි. කොමලලියා පොළඳලියා මාව දමා යන්න ගියා සිව්මැලියා සිකුරුලියා ඕ සිව්මැලියා
නැත ඇඳිරු ඔබය සුදු අද ඒ නැත කඳුළු බිඳු නැත ඇඳිරු ඔබය සුදු අද ඒ නැතු කඳුළු බිඳු ආදරයෙන් ඔබව හැදූ සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කොමලලියා බොළඳලියා මාව තමා යන්න ගියා සිව්මැලියා සිකුරුලියා ඕ සිව්මැලියා සිකුරුලියා වව් මාර ලස්සනයි අලුත්ම වර්ෂන් එකක් විදිහට ලස්සන සින්දුව කිව්වා මොකක්ද තියෙන්නේ වෙනස වෙනසක් නෙමෙයි වෙනසක් කියන්න ඕනේ කිව්වා මම නිකන් පොඩ්ඩක් ඒක වෙනස් විදිහට කිව්වා වෙනස් විදිහට කිව්වා ඉතින් කොහොමද එකම විදිහට මම කියලාම නැහැ එකම විදිහට අහලත් දැන් කට්ටිය තියෙනවා ඉතින් වෙනස් විදිහට අහනත් ආස නිසා අන්න ඒජේ දුන්න ලස්සනට වැඩේ දුන්න ලස්සනයි සින්දුව සුපිරියම කිව්වා ඉතින් ඒජේ මේ දැන් මං අහන හිටියේ ඔයා ඉතින් රොක් සංගීත පැත්තේ ඉංග්‍රීසි පැත්ත ටච් කරන කෙනෙක් හැටියට කවුද මේ අපේ ලංකාවේ ෆලෝ කරන කෙනෙක් කියනද පිටරට ෆලෝ කරන කෙනෙක් රොක් කියන්නේ රොක්ම නෙමෙයි මැත්තටම අපි මම ෆලෝ කරේ කමර්ෂල් මියුසික් කියන කැටගරි එකේ කියන්නේ අපි ක්ලබ්ස් වල පබ්ස් වල ප්ලේ කරද්දී අනිවාර්යයෙන්ම සියලුම වර්ගයේ ගීත ගැයීමට අවශ්‍යයි. කියන්නේ අපි ගොඩක්ම ඉලෙක්ට්‍රොනික පොප් රොක් හાર્ඩ් රොක් මෙටල් පැත්තට යන අඩුයි. ඉතින් ලංකාවේ ෆලෝ කරනවා කියන්නේ ලංකාවේ ගොඩක් ෆලෝ කරා මම ඇත්තට මාසයි පෞද්ගලික චිත්‍රා සෝමපාල මහත්මයාට. ඒ ආස වෙන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගිය ආටිස්ට් කෙනෙක් කියලා. ඉතින් එයාට පෞද්ගලිකව කැමති සහ එයා පෞද්ගලික දන්නවා ඇත්තටම හොඳ චරිතයක් මම ආදරය කරන චරිතයක් පෞද්ගලිකව සහ මියුසික් පැත්තෙන්. ඉතින් එයා තමයි ගොඩක්ම මම ෆලෝ කරන්නේ මේ කැමති ගායන ශිල්පියා. එයා ෆලෝ කරන්න බෑ යාගේ වෙන විදිහක්. ඉතින් මම වෙනම සිංගින් ස්ටයිල් එකක් තියෙන්නේ. ඊට අමතරව ඉතින් ලංකාවේ මම එහෙම අකමැති කියලා කෙනෙක් නෑ. හැමෝටම කැමති ගන්න පුළුවන් තැන් තියෙනවා හැමෝගෙම ගන්නවා. ඉන්ටර්නැෂනල් විදියට ගත්තොත් ගොඩක්ම හાર્ඩ් රොක් බෑන්ඩ්ස් වලට මම කැමතියි. ගොඩක් මාසයි Guns N' Roses, එතකොට Metallica. ඊට අමතරව මම කැමති පබ්ස් පැත්ත ප්ලේ කරපු නිසා ගොඩක්ම කැමති Maroon 5, Imagine Dragon, Coldplay වගේ බෑන්ඩ්ස් වලට කැමතියි. ඉතින් ඔය වගේ බෑන්ඩ්ස් වලට තමයි කැමති. හරි ඒජේ දැන් අපි කතාවේ දැන් ඔන්න අවසාන භාගයට දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අපි මේ කියන්න මේ දැන් ඔයාගේ සංගීත ජීවිතයේ මෙච්චර දුර එද්දි මම මතක් කරන්න ඕන කට්ටිය පිරිසක් ඇති. ඔයාට උදව් කරපු ඒ වගේ මම ඉස්සෙල්ලා මතක් කරා එස්.ආර්. ගුණසේකර මහත්මිය. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ අම්මා නන්දා ආච්චි මාමා සියලු දෙනාම අපේ නෑදෑයෝගේ නංගි මල්ලි සියලු දෙනා මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මතක් කරන්න ඕනේ. යාගේ ෆැමිලි එක කට්ටිය මතක් කරන්න ඕනේ. ඇත්තටම අපි උදව් කරනවා කියන මතක් කරනවා නේ. ඉතින් හැමෝම අපිට බත් හදලා දෙන ගොවියාගේ දම් මතක් කරන්න ඕනේ. ස්තුති කරන්න ඕනේ. ඒ වෙලාවේදී ඔක්කොම මතක් කරනවා. සමහර අය කියනනේ මම ආවේ තනියෙන් මම පොරක් කියාගන්න මිනිස්සු ඉන්න ලෝකේ. ඉතින් අපිට නවට නම් හැමෝම උදව් කරලා තියෙනවා. මේ හැමෝම උදව් කරේ මං තනියෙන් ආපු ගමනක් නෙමෙයි මේක. ඉතින් මම විශේෂයෙන් මතක් කරා මගේ මියුසික් ජීවිතේට සහයෝගය දක්වපු අය මං කිව්වා. පස්සේ සනිදව සංගීත කණ්ඩායමේ ඉන්න මම බෑන්ඩ් එක කට්ටිය මතක් කරනවා. ඊට පස්සේ මම නොෙල් අයියා මතක් කරා, නිලංග අයියා මතක් කරා. ඊට පස්සේ මතක් කරනවා මං කිව්වා විශේෂයෙන් ඉස්සලා රෝසල් ගියවන්න අයියා රෝසල් මතක් කරනවා. එයාත් ඇත්තටම කතා කර මං ගොඩක් බැරි තැන් එහෙම අහගත්තා එයාගෙන්. මොකද එයා සංගීත කණ්ඩායම් ෆීල්ඩ් එකේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම කියන ලංකාවේ ගිහලම පෙරේන සංගීත කණ්ඩායමක්. ඉතින් එයාත් එක්ක ඇති වුණා මිත්‍රත්වයක් කොහොම හරි. ඉතින් මට විතරම හමු වෙනවා ඒවත් එක්ක. ඉතින් එයාත් ගොඩක් සමහර ඒවා මට සිංහල කියන්න බැරි ඒවා හැම මේ එයා මට පොඩ්ඩක් පැහැදිලි කරලා එහෙම කියලා දුන්නා. ඉතින් එයා උදව් කරා. ඉතින් හැමෝම මතක් කරන ගොඩක් අය ඉන්නවා. මම විශේෂයෙන්ම මේ කට්ටිය මතක් කරේ මම සනිතව සංගීත කණ්ඩායමේ මට ඉද්දි ගොඩක් උදව් කරපු කට්ටිය. තව කියන්නම් ගොඩක් කට්ටිය නම් ගොඩක් තියෙනවා. ඉතින් කියන්න මේ වෙලාව හැටියට කොහොමද කියන්නේ හැමෝටම හුස්ම ගන්න හැමෝටම thank you කියලා තමයි ඉන්නේ. උදව් කරපු හැමෝටම thank you කියලා තමයි කියන්නේ නේද? ඉතින් මේ ඒජේ මේ අපි මතක් කරමු මේ දැන් ඔයාගේ දැන් ප්‍රසංග වලට දැන් ඔයාට වෙනම ආරාධනා කරොත් යනවද?
එහෙමනම් යන්නේ නැහැ. ඒ වුණාට සැලකිය යුතු සමහර දේවල් වලට අපි කණ්ඩායමින් සංගීත කණ්ඩායමින් පිට මම සාමාන්‍යයෙන් සිං කරන්නේ නැහැ. ඒක බෑන්ඩ් එකෙන් එපා කියලා තියෙනවද? නෑ බෑන්ඩ් එක එපා කියලාත් නෑ. ඒ වුණාට ප්‍රතිපත්තියකද සිං කරේ නැහැ. ඉතින් එහෙම කරන්නේ නැහැ. නමුත් විශේෂිත දෙයක් නම් මම සිං කරන්න එනවා. මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ මම අහන ප්‍රශ්නයක් මේ AJ කියන්නේ ටිකක් මේ චරිතේ මේ පොඩ්ඩක් ලොකු සීන් දාන චරිතයක්ද AJ කියන්නේ? එහෙම කියන්නේ ලොකු සීන් නම් නැහැ. ඔයා මොකද හිතන්නේ? නෑ ඇත්තටම මේ දැන් කට්ටිය හිතන්නේ AJ කියන්නේ ලොකු සීන් කියලා. ඇත්තටම ලොකු සීන් මෙහෙමයි සීන් ඇත්ත සතන්දරේ. මේ ෂෝ එක ඉවරෙච්ච ගමන් මම දුවලා ගිහලා වෑන් එකට නගිනවා. ඇඳන් ඉන්න දාඩිය පිරිච්ච ඇඳුම් මාරු කරනවා. මොකද ඉන්න බැරුව ඉන්නේ රස්නේ ඒක මාරු කරනවා. ඊට පස්සේ කතාවක් බහක් නැහැ. එහෙම පොඩ්ඩක් ඇලර්ට් එකක් දානවා. මේ ඉතින් එළියවත් ඉන්නේ කතා කරන්නේ මම ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ඔයා දන්නවා ගොඩක් සංගීත කණ්ඩායම් වල ගිහිල්ලා එතරම් සෙට් වෙලා බොන්න කාලා බීලා තියෙන ඔක්කොම පස්පංගුවම ගහලා එහෙම කාර්යය අපේ සංගීත කණ්ඩායමේ වෙන්නේ නැහැ. ගොඩක් අය තේරුම් ගන්න ඕනේ හරි අපි සංගීත කණ්ඩායමක ඉන්නේ ඒ වුණාට මේක අපේ රැකියාව. හරිම කිසිම දෙයක් ලේසි නෑ. මොකද ගොඩක් මම දැකලා තියෙන සමහර අය මේ ඌ පඬිතයා මෙලෝ රහක් නෑ කතා කරන්නෙත් නෑ කියලා මේ කමෙන්ට්ස් දාලා තියෙනවා. ඉතින් මේ ඒක නිසා මම ඇහුවේ මේ ප්‍රශ්නේ. එහෙමත් ඉන්නව කට්ටිය කොට්ටාසය. කවන්නේ කට්ටිය ගොඩක් කට්ටිය ඇත්තටම කැමති නෑ. එහෙම නෙමෙයි මම කතා බහ කරනවා. එහෙම නෙමෙයි උනාට හරිම වෙහෙස කර ජොබ් එකක් හැමෝම මේ දකින්නවා. ඒක රසික වශයෙන් අපි තේරුම් ගන්න ඕන මේ ස්ටේජ් එකට ගොඩක් සින්දු කියලා අමාරුයි මහන්සිලා. ඉතින් සාමාන්‍යයෙන් අවම 2000 3000 ක්‍රවුඩ් එකකට සින් කරනවා කියන්නේ අපි සින් කරන්නේ උගුරෙන් විතරක් නෙමෙයි මුළු ඇඟෙන්ම. ඉතින් ඊට පස්සේ ඉවරලා මම නම් බලන් ඉන්නේ ගෙදර ඇවිල්ලා ඇඳට වැටිලා නිදා ගන්න තමයි. ඒක තමයි ඇත්ත. සන්දර්භ සංගීත කණ්ඩායමට ආදරය කරන රසිකයන්ට විශේෂයෙන්ම මතක් කරන්න. විශේෂයෙන්ම සන්දර්භ සංගීත කණ්ඩායමට ආදරය කරන අපේ යාළුවන්ට කියන්න තියෙන ඉතින් කියන දෙයක් නැහැ. කියන දෙයක් නැහැ කියන්නේ ඒගොල්ලෝ දන්නවා අපේ යාළුවෝ සනිතව සංගීත කණ්ඩායම බලනවා. ඉතින් සංගීතය කියන්නේ මොකක්ද කියලා ඇත්තටම දන්නවා. සනිතව සංගීත කණ්ඩායමේ සංගීතය මොකක්ද කියලා දන්නවා. ඒ අයට ඔයාලත් ඒ වගේම ආදරෙයි. ඒක තමයි කියන්නේ. අනිවාර්යෙන්ම ඉතින් ආදරෙයි. ඉතින් ඒගොල්ලෝ නිසා තමයි අපි මෙතන ඉන්න නිසා අපි ජීවත් වෙන්නේ. ඇත්ත කතාව ඒක. ඒගොල්ලෝ ආවේ නැත්නම් අපි බලන්න අපි කොහොමද ජීවත් වෙන්නේ. අනිවාර්යයෙන්. ඒක නිසා ඒගොල්ලන්ට තමයි මුලින්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි බලන්නේ අපේ යාළුවන්ට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒගොල්ලෝ නැත්නම් අපි මෙතන නැහැ. මම හිතන්නේ මම ඇතුළු සංගීත කණ්ඩායමේ සියලු දෙනා මේක පිළිගනි. අපි ඔය බලන්නේ අපේ යාළුවෝ නිසා තමයි අපි මේ විදියට කාලා වේලා ඇඳලා ඉන්නේ. මම දැකලා තියෙනවා දැන් ෂෝ එකට ගියන් පස්සේ කතා කරන ශාන්නායි වුණත් මල්ලි කියලා කතා කරනවා. ඉතින් එහෙම මේ දෙයක් නැහැ. ඉතින් අපි සංගීත කණ්ඩායමේ ඇත්තටම නියතමානී කට්ටිය ඉන්නේ. ඇවිල්ලා අනිවාර්යයෙන්ම කතා කරන්න කිසිම ලොක්කමක් නම් ඇත්තෙම නැහැ. මොකෝ මම පෞද්ගලිකව කියන්නේ මට සංගීත කණ්ඩායමට ආපු දවස් ඉඳන් අද වෙනකන් නිකන් මට සැලකුවේ සංගීත කණ්ඩායම කෙනෙක් විදියට. ඉතින් ඒක නිසා ඒවත් එක්ක බලද්දි මම දන්නවා අපේ සංගීත කණ්ඩායම කට්ටිය ගැන කවදාවත් ලොකුකමක් කියන එකක් සිංහලෙන් කිව්වොත් ලොකු සීන් නෑ. ලොකු සීන් නෑ. ඉතින් මේ AJ අපි මතක් කරමු වගේ මේ දුරකථන අංකය. ඔව් දුරකථන අංකය 073යි 901යි 913 Facebook වලින් පුළුවන් කන්ටැක්ට් කරගන්න. AJ ස්පේස් සනිදප. ඊට අමතරව පේජ් එක තියෙනවා. Instagram තියෙනවා AJ official 91. මම හිතනවා අදයි කියලා. අනිවාර්යයෙන් YouTube channel එක YouTube channel එකේ ලස්සන පිටරට වීඩියෝ බලන්න. මගේ අලුත් YouTube channel එකක් දාන්න පටන් ගන්නවා AJ official එක. ඒක තනිකර covers උයි මගේ අලුත් සින්දු ඔක්කොම දානවා. ඉතින් මේ AJ කියන්නකෝ ඉතින් අපි ගැනත් වචනයක් music bar. ඔව් අනිවාර්යෙන් මගේ පළවෙනි ඉන්ටර්විව් එක YouTube එකේ මට ගොඩක් ආරාධනා ලැබුණා. ඉතින් මම ගොඩක් බැලුවා. බලලා ඉවරලා මම තීරණය කළා හිටියේ ඇත්තටම සමහර ඒවාට යන්නෙත් නැහැ කියලා. ඉතින් සමහර ඒවාට යන්න මගේ මිත්‍රයෝ කරන ඒවා තියෙනවා. ඉතින් මට යන්න වෙලාවක් නැහැ. දුර ප්‍රශ්නත් එක්ක එහෙම කේ ප්‍රශ්න තිබ්බා. නමුත් මම ඕගොල්ලන්ගේ ඉන්ටර්විව්ස් බැලුවා. ඇත්තටම සිංහලෙන් කිව්වොත් ගොන් ඉන්ටර්විව් එකක් නෙමෙයි. ගොන් දේවල් අහන්නේ නැහැ. ගොන් හතල් ගන්න නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම සුමන් මාමගේ Facebook එකේත් ගොඩක් කල් ඉඳන් ඉන්නේ. උනට මෙච්චර ආශ්‍රය කරලා තිබුණේ නැහැ. ඉතින් බොහොම ස්තුතියි කියන තමයි තියෙන්නේ මාව ආරාධනා කරාට. මොකද මේ ඔයා කිව්වා වගේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ පඬිතයි කියලා. ඒකත් එක්ක මේ මම දන්නේ පඬිත ටෝක් එහෙම දැම්මද නෑනේ? නෑ කට්ටිය මොකද මේ හිතන් ඉන්නේ පඬිත කතා දැක්කම පොඩ්ඩක් හිතනවනේ. ඒක නිසා මම කිව්වේ එහෙම පඬිත නෑ කිසිම දෙයක් නෑ. අනිවාර්යයෙන්. දැන් මේ ඇත්තට මේ මට දැන්
කිව්වට මම තෑන්ක් යු කියනවා ඒජේට. මොකද මම මේ වැඩේට මේ සෙට් එකම කිව්ව ගමම මේ ඒජේ හරි මචං අපි කරමු. නෑ මහලුක බිසි කිව්වට මියුසික් කරන අපි කවුරුත් මහලුකෝට බිසි නැහැ. වැඩ තියෙන බව ඇත්තේ උනාට දවල් වරුවල ෆ්‍රී. මෙහෙම දෙයක් තියෙන ඉතින් රෑ 30 නිදි මරලා දවල් වරුව නිසා තමයි කේස් එකක් ගොඩක් ඇර තියෙන්නේ. මගේ අසනීප තත්ත්ව නිසා තමයි පොඩ්ඩක් මේ මට ඩිලේ වුණ වැඩේ. අදත් එක්කෙනෙක් අසනීපයි ඒකයි වැඩේ පරක් වුණේ. පරක් වුණේ කියන්නේ අපි උදේ ඉඳන් ප්‍රෝග්‍රෑම් එකට හිටියේ. ඉතින් පොඩ්ඩක් ආදරණීය හොස්පිටල් කෝස් තමයි කරලා පොඩ්ඩක් මේ තාමත් මේ රෙඩි ඉන්නේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කරන අතරතුරදී කෝල්ුත් ආවා. ඉතින් මේ දැන් යන්න බලාගෙන ඉන්නේ. අද අපි යාට ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් සුව වෙන්න කියලා. ඉතින් ඒජේ මේ අපේ දැන් මොකද්ද අපේ කතාව අවසන් කරන්න හදන්නේ. ඉතින් මේ ඇත්තට මම ඔයාලට තෑන්ක් යු කියන්න ඕන. මොකද මේ නෑ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මියුසික් channel එක subscribe කරන්න. මොකද subscribe කරන්න කියන්නේ ඇත්තටම දේවල් දැනගන්න ඕන නම් මම බැලුවා ඉන්ටර්වියු දෙක තුනක් ඇත්තටම අතිසාර්ථකයි කියලා තමයි කියන්න තියෙන්නේ. subscribersලාත් ඉන්නවා දැනට ඉන්නවා ලොක් ගානක් ඉන්නවා. ඒක ඩබල් වෙන්න ඕනේ ළඟදීම. අනිවාර්යයෙන් අපි මේ අපිට මම ස්තුති කරන්න ඕනේ. මොකද මේ ඒජේ සයින්දප් කියන්නේ ලොකු චරිතයක්. සයින්දප් කියන්නේ ලොකු බෑන්ඩ් එකක්. අපිට මේ චරිත ලොකු නෑ බෑන්ඩ් එක ලොකුයි. චරිත ලොකුයි මට නම් ලොකුයි. ඇත්තටම මේ වවුචර් එක මම හිතන චරිත ලොකුයි. මොකද එකම කැටගරියේ සින්දු වලට සීමා නොවි නොඑක් වේරියේෂන් වල සින්දු ඉංග්‍රීසි ටැමිල් රොක් හැම සින්දුවක්ම සිංහල කියන චරිතයක්. ඉතින් ඒ වගේ කෙනෙක් මට නම් ඇත්තටම ලොකුයි. මම හිතනවා මට මේ ලැබුණු අවස්ථාව ලොකු අවස්ථාවක් කියලා. අනිවාර්යයෙන්ම මොකද මේ අවස්ථාව මට ලැබුණු අවස්ථාව. ඉතින් ඒකට මම ඔයාලට ගොඩක් තෑන්ක් යු කියනවා මේ අවස්ථාවේ. ඉතින් ඒජේ අපි ඉතින් අද ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. යාළුවන්ට කියනවා අපේ මේ ඒජේ කිව්වා වගේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට පස්සේ අපේ Facebook page එක music bar Facebook page එකට like කරන්න. මේ වගේ ලස්සන සුන්දර ආටිස්ට් අතේ චරිතත් එක්ක අපි ඉස්සරහා ප්‍රෝග්‍රෑම් වලදී අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඉතින් අපි අදට අපේ ප්‍රෝග්‍රෑම් ඉවර කරනවා. ඉතින් ඒජේ දැන් අද අපිත් එක්ක එකතු වුණාට බොහොමත් ස්තුතියි. බොහොම ස්තුතියි ආවට. ඉතින් ආයුබෝවන්. ආයුබෝවන්.